යාළුවනේ පොඩි වැඩ ටිකක් කියලා දෙනවා. චකිසෝගෙන් අපි ඒ දේ කියන්නේ නැතුව ඒ චකිසෝගියේ අපි කියවෙන දේවලුත් කොරියන් කෙනාම අපෙන් අහද්දි අපේ වෙලාව ටක් ගාලා ගෙවිලා යනවා. එතකොට එයා අපෙන් අහන තියෙන ප්‍රශ්න ප්‍රමාණය අඩුයි. ඒ වගේ ලස්සන වැඩ ටිකක් මම කියලා දෙන්නම්. බලන්නකො මැද හරිය තියෙනවා. මෙතන මේ ඉරමි මෝයෝ කියලා තියෙන්නේ නම් මොකක්ද කියලා අහන්නේ. ඒක සාමාන්‍ය කතා කරන භාෂාවෙන් තමයි ඉරමි මෝයෝ කියලා අහන්නේ. කොරියන් කෙනා අපෙන් ඉරමි මෝයෝ කියලා මෙහෙම අහන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඉරමි මෝසිම් නික්කා කියලා ගෞරවාන්විතව අහන්නත් පුළුවන්. හොඳට මතක තියාගන්න මේ කොහොම ඇහුවත් අපි උත්තර දෙන්න ඕනේ යාට ගෞරවාන්විත විදියට. බලන්න මෙතන තියෙනවා උත්තර දෙන විදිය. චොනන් මෙතන ඔයාගේ නම දාන්න. මම දිල්රුක්ෂනේ. දිල්රුක්ෂ ඉම්නිදා. චොනන් දිල්රුක්ෂ ඉම්නිදා. මම දිල්රුක්ෂ වේ. එහෙම නැත්නම් ආයෙ කියන්න පුළුවන් චේ ඉරමන් මගේ නම දිල්රුක්ෂ ඉම්නිදා. එහෙම කියන්නත් පුළුවන්. නැත්තම් මේ මෙතන චොනන් රාගෝ හම්නිදා. තේරෙනවද? එතකොට ඔයා මෙතනට ඔයාගේ නම දාලා රාගෝ හම්නිදා කියලා කියන්න. මෙතන රාගෝ ඉරාගෝ කියන දෙකම එනවා. ඔයාගේ නමට අනුව ගැලපෙන එක මෙතන දාලා රාගෝ හරි ඉරාගෝ හරි ගැලපෙන එක දාලා හම්නිදා කියලා කියන්න. එතකොට ඔන්න ඔහොමයි නම අහන්න පුළුවන් විදි දෙකයි. ඒකට දෙන්න පුළුවන් උත්තර ඔන්න ඔය ක්‍රම තුන විතරයි. එතනින් එහාට වෙන කතන්දර වලින් අහන්නේ නැහැ. ඕක තමයි අහන විදිය. ඔය තුන පුළුවන් නම් ඒක ඉතින් කොහොම ඇහුවත් උත්තරේ දෙන්න පුළුවන්. ගෞරවාන්විතයි මේ ක්‍රම තුනෙන් මේ තුන්වෙනි එක ටිකක් හොඳයි. 1 2 3යි තමයි ගොඩක්ම හොඳ. චොනන් දිල්රුක්ෂිම් නිදාගේ එකපාර උත්තරේ දෙනවට වැඩිය පොඩක් කට්ටියට දැනෙන්න පොඩක් කර දිගට කතා කරන එක පොඩක් වටිනවා. කියන්නේ එතන ටයිම් එකක් අපිට අදාළ නැහැනේ. අපිට චගිසෝගියට තමයි අපි කෙටි වෙලාවකින් වැඩි විස්තර ටිකක් පැහැදිලිව කියන්න ඕනේ. මෙතනට අපිට ටයිම් එකක් අදාළ නැහැ. අපි දෙන උත්තරේ කොහොම උත්තරේ දුන්නත් එයාට තේරෙන්න පැහැදිලි උත්තරේ දෙනවා නම් එයා ඒකට ලකුණු දෙනවා. ඊට පස්සේ යාළුවනේ අහනවා වයස. වයස අහන්න පුළුවන් ක්‍රම ටික තමයි මේ තියෙන්නේ. මියොත්සලියෝ කියලා අහන්න පුළුවන් ගෞරවාන්විත නෑ ඒක සාමාන්‍ය කතා කරන භාෂාවෙන්. හරිද? ආයේ මියොත්සරිම් නිකා ආයේ ඒක ගෞරවාන්විත විදියට අහන්නත් පුළුවන්. නයිගා මියොත්සලියෝ නයිගා වයස මියොත්සලියෝ කීයද? එහෙම අහන්නත් පුළුවන්. එතකොට යාළුවනේ ආය නයිගා මියොත්සරිම් නිකා කියලා ආයේ ගෞරවාන්විත අහන්නත් පුළුවන්. මේ කොහොම ඇහුවත් වයස කීයද කියලා තමයි අහන්නේ. ඒකට ඔයා වයසට උත්තර දෙන විදිහත් බලමු. මේ තියෙන්නේ ඔයාගේ වයස දාන්න මෙතන. සොරන්තු කියන්නේ 32යිනේ. සොරන්තු සරිම් නිදා. ඒ කියන්නේ වයස 32යි වේ කියලා. නැත්තම් ඒක එකපාරම අර දැන් ඔයාගේ වයස කීයද? 32යි මන්. එහෙම උත්තර දෙනෝනේ අන්න ඒක තමයි කෙටියෙන් දුන්නේ. ඒක පොඩ්ඩක් ලස්සන නේද? වයස කීයද අහද්දි චේ නයිනන් මගේ වයස සොරන්තු සරිම්නිදා 32යි. චේ නයිනන් සොරන්තු සරිම්නිදා මගේ වයස කියලා මගේ වයස 32යි වයස වේ කියලා මම නිකන් අර දිගට තියෙන පොඩ්ඩක් එයාට දැනෙනවනේ. ඒතර පොඩ්ඩක් දිගට කියනකොට වා හිතන්න එපා වාට එතනදී එකපාර අර කලබලෙත් එක්ක ඉන්නේ කෙටි උත්තරේ නම් කෙටි එකම කියලා දාන්න. වැරදි නෑ. අර දිගට කියනකොට පොඩ්ඩක් වචනේ ලස්සනයි. ඉතින් පොඩ්ඩක් එයාට දැනෙන්න කියන්න පුළුවන් නේ. ඊළඟට ආය යාළුවනේ අහනවා සෙන්ගිරි ඔන්ජ හේයෝ කියන්නේ උපන් දිනය කවද්ද? ඒක ගෞරවාන්විතව අහනවා සෙන්ගිරි ඔන්ජේම්නිකා. කොහොම ඇහුවත් අහන්නේ ඔයාගේ උපන් දිනේ කවද්ද කියලා. අපි ඒකට උත්තරේ දෙනවා චේ සෙන්ගිරල් මගේ උපන් දිනය මේ තියෙන්නේ 1997 4:25. ඒක කියවන විදියත් මෙන්න යටින් දෙනවා. මේ තියෙන්නේ මෙන්න මේක ඔයා එතනට දාන්න. 1997 කියන එක තමයි මේ චොන් කූපෙක් කූසිප් චිල් අවුරුද්ද කියලා කියන තමයි මේ න්‍යොන් එන්නේ. න්‍යොන් සාවොල් කියන්නේ 4 වෙනි මාසය. ඊසිප් ඉල් කියන්නේ 25 වෙනිදා ඉරිම්නිදා. තේරෙනවද? ඔන්න ඔක තමයි උපන් දිනේ කියන විදිය. මේක ඔයාගේ උපන් දිනේ මෙතනට ගලප ගන්නවා. 2000 නම් 2000 අවුරුද්දේ කියනකොට ඊ චොන්යොන් කියලා දාන්න. 2001 නම් එහෙමයි 2002 නම් එහෙමයි 3 නම් එහෙමයි එක ගලපන්න. ඔයාලට ගලප ගන්න බැරි නම් මේක යටින් ඔයාගේ මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න ඔයාගේ උපන් දිනේ කවද්ද කියලා. මම ඒකට රිප්ලයි වීඩියෝ එකක් ඔයාලට දෙන්නම්. රිප්ලයි වීඩියෝ එකක් නෙවෙයි මම ඔයාලට කමෙන්ට් එකට මම ඔයාලට මැසේජ් එකක් දාන්නම් ඔයාගේ උපන් දිනේ කොහොමද ගලප ගන්න ඕනේ කියලා.
දාලා තියන්න. එහෙම ගලපන්න අමාරු නම් යටින් දාලා තියන්න. මම ඒකට උත්තරේ දෙන්නම්. ඔයාගේ උපන්දිනේ හරියට ගලපන විදිය. ඔයා උපන්දිනේ ගලපද්දී ඔයාට තාම දැන් 23යි කියන්නකෝ. මේ 24 අවුරුද්ද යන්නේ. හැබැයි තාම 24 වෙලා නැත්තම් 23යි කියලා කියන්න. 24යි කියන්න එපා. තේරෙනවද? තාම ඔයාට 23යි මාස 2යි 3යි වයස. 24 සම්පූර්ණ නෑ. හැබැයි 24යි කියලා කියන්න එපා. ඒක 23යි කියලා වයස කියන්න. ඊට පස්සේ බලමු ඔදියේසෝ වස්සෝයෝ. ඒ කියන්නේ කොහේ ඉඳන්ද ඔදියේසෝ වස්සෝය කියන්නේ කොහේ ඉඳන්ද ආවේ. ඒක ගෞරවාන්විත අහලා තියෙනවා ඔදියේසෝ වස්සම් නිකා කියලා. ඒකට උත්තරේ දීලා තියෙනවා චෝනන් මම මෙතන දාන්නවා හිස් තැනට අම්බලන්තොට ඒසෝ අම්බලන්තොට සිට වස්සම් නිදා අම්බලන්තොට සිට ආවා. බලන්න එයා අපිට ගෞරවාන්විත නැතුව හැව්වත් ගෞරවාන්විතව හැව්වත් අපි උත්තර දෙන්නේ වස්සම් නිදා නිදා ගෞරවාන්විත අදහස දීලා දැන් අපි උත්තර දෙන්න ඕනේ. චෝනන් අම්බලන්තොට ඒසෝ වස්සම් නිදා මම අම්බලන්තොට සිට ආවා. යාළුවනේ බලන්න කොයන්ගේ ඔදියෝ. ඒ කියන්නේ ගම කොහෙද? ඒක ගෞරවාන්විත නැහැ සාමාන්‍ය භාෂාවෙන්. කොයන්ගේ ඔදිම් නිකා ගෞරවාන්විතව අහනවා ගම කොහෙද කියලා. දෙකේම තේරුම ගම කොහෙද තමයි අහන්නේ. ඒකට උත්තරේ දෙනවා චේ කොයන්ගන් මගේ ගම අම්බලන්තොට ඉම්නිදා. මගේ ගම අම්බලන්තොට වේ. ඔන්න ඒකට උත්තරේ දුන්නා. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ආය යාළුවනේ අහන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ඔයාලා සැලකිලිමත් වෙන්න. කියොරොන් හෙස්සම් නිකා. ඔයා බැඳලාද කියලා ගෞරවාන්විතව අහනවා. ආයි කියොරොන් හෙස්සෝයෝ. ඔයා බැඳලාද කියලා ගෞරවාන්විත නැතුව අහනවා. ඔයාට කැමති විදියකින් මේකට මොන විදියට ඇහුවත් ඔයාට උත්තරේ දෙන්න පුළුවන්. ඔයා බැඳලා නම් බැඳලායි කියන්නත් පුළුවන්. බැන්දත් බැන්දේ නැහැ කියලා දුන්නත් ගැටලුවක් නැහැ. මොකද මෙතන කසාසාතිකේ ඉල්ලන්නේ නැහැ කොරියන් කෙනා. ඒක ප්‍රශ්නයක් නැහැ. මෙහෙම එකක් තියෙනවා. ඔයා බැඳලා නම් ඔයා ඔව් බැඳලා කියලා කිව්වොත් සමහර විට ඔයාගෙන් අහන්න පුළුවන් දරුවෝ ඉන්නවද කියලා අහන්න පුළුවන්. දරුවගේ නම මොකක්ද කියලා අහන්න පුළුවන්. ඔයා දරුවෙක් ඉන්නවා කිව්වොත් දරුවගේ නම මොකක්ද කියලා අහන්න පුළුවන්. එතකොට දරුවෝ දාලා රට යනවාට දුක නැද්ද කියලා අහන්න පුළුවන්. එතනින් ප්‍රශ්න කිහිපයක් ඉස්සරහට යාට අහන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. මොකද මම ස්කිල් එක කරනකොට මාත් එක්ක හිටිය අක්ක කෙනෙක් බැඳපු කෙනෙක් හිටියා යාළුවෙක්. එයා ඒක කතා කරද්දී එයා කියද්දී එයාට ඊට පස්සේ මේ ප්‍රශ්නේ ඇහුවා. එයාට ප්‍රශ්නේ තේරුණා මම අහන්නේ මේක කියලා එයාට තේරුණා. හැබැයි එයාට ඒකට උත්තරේ ගලප ගන්න තරම් තේරුන්නේ නැහැ. මොකද අපිට ක්ලාස් වල පාඩම් කරද්දී පාඩම් කරපු දවස්වලවත් එහෙම ඒ වගේ ප්‍රශ්නයකට එතනින් එහාට ගලපන්න කියලා දීලා නැහැ. මෙහෙම අවස්ථාවක් ආපු නිසා තමයි මම මට ඒකත් තේරුම් කරලා මෙතන කියන්නේ. බැඳලා හිටියත් ඔයා බැඳේ නැහැ කියන්නේ. ඒක ගැටලුවක් නැහැ. මොකද එතනින් එහාට ඊට පස්සේ දරුවෝ ඉන්නවද? දරුවගේ නම මොකද්ද? දාලා යන්න දුක නැත්ද කියලා එතනින් එහාට ඒ විවාහ සම්බන්ධයෙන් ඉස්සරහට ප්‍රශ්න අහන්න විදියක් නැහැ කොරියන් කෙනාට ඔයා බැඳලා නැහැ කියලා කිව්වොත්. ඒ හින්දා ඔයාලා කැමති උත්තරයක් දෙන්න මම පොඩි අදහසක් දුන්නේ එක්කෙනෙක්ට සිදුවෙච්ච ඒ කියන්නේ ප්‍රශ්නයක් සම්බන්ධව එතනින් එහාට යාගෙන් අහුවේ ඒ ප්‍රශ්න විතරයි. අනිත් ප්‍රශ්න ඇහුවේ නැහැ. එතනින් යාගේ අර ප්‍රශ්න ටික අහද්දි වෙලාව ගියා ටිකක්. ඊට පස්සේ යාගෙන් වෙන ප්‍රශ්න ඇහුවේ නැහැ. එයාව ඊට පස්සේ එතනින් එහාට යවුවා. ඒ කියන්නේ යාට ලකුණු කොහොමද දුන්නද කියන අපි දන්නේ නැහැ නේද? කොහොම තමයි යාගේ අහලා තිබ්බේ. කින්ද ඔයාලා ඉතින් කැමති උත්තරයක් දෙන්න. මම උත්තර දෙකම පැහැදිලි කරන්නම්. ඔයා කැමති එකක් දෙන්න. නේ ඔව් චොනන් මම කියොරොන් හෙස්සම් නිද. ඔව් මම බැඳලා නැත්තම් අනියෝ නැහැ. චොනන් ආචික් මම තවමත් කියොරොන් අන් හෙස්සම් නිද. මම තාමත් බැඳලා නැහැ. ඔයා මෙතන ඔයාට ගැළපෙන උත්තරේ දෙන්න. ඔව් බැඳලා කිව්වොතින් හම්බෙන කොරියන් කෙනා අනුව තමයි ඒක තීරණය කරන්නේ. එයා බැඳලා ඔව් කියලා කිව්වනම් එතනින් එහාට ආයෙ ප්‍රශ්නයක් අහන්න වෙන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සමහර විට ඒ කොරියන් කෙනාටත් මෙයාගෙන් තව මොනවා හරි ඒ සම්බන්ධව අහන්න ඕන කියලා හිතනවා. ඉතින් අර අක්කට වගේ එතනින් එහාට බැඳලා නම් දරුවෝ ඉන්නවද? දරුවෙක් ඉන්නවා කියලා එයා කිව්වා. ඊට පස්සේ එයාගෙන් අහුවා දරුවෙක් ඉන්නවා කියලා කිව්වනම් දරුවගේ නම මොකක්ද කියලා අහලා තිබ්බා. ඊට පස්සේ දරුවෝ දාලා යන්න දුක නැද්ද කියලා අහලා තිබ්බා. එයා ඉතින් පුළුවන් විදිහට ගලපලා උත්තර දුන්නා. හැබැයි යාට අර එකපාර ඒවට ගලපලා එක පාඩම් කරමු කටපාඩම් කරපු උත්තරයක් දෙන්න අපහසු වුණා. ඔයාලා කැමති එකක් හිතලා බලලා උත්තරේ දෙන්න. මෙතනට ප්‍රශ්න වලට ඇත්තම මගේ ජීවිතේ ඇත්තම දේවල් කියන්න ඕන කියලා නැහැ. ඇත්තම කියලා කියනවා නම් ඇත්තටම මෙලෝ වැඩක් කරපු නැති කෙනෙක් වුණත් මේ ප්‍රශ්න ටිකට කලින් කියන්නේ එක්සෑම් එකට පස්සේ උසස් පෙළ කරාට පස්සේ දැන් මේ කොරියන් විභාගෙට එන්න කලින් මොනවද කරේ ඇහුවොත් ඔයාලා කියනවා අතන වැඩ කරා මෙතන වැඩ කරා කියලා. ඇත්තම වැඩ කරපු නැති මිනිස්සු ඕන තරම් වැඩ කරායි කියලා කියනවා. ඒ වගේ තමයි. ඇත්තම කියන්න ඕනේ නැහැ. Tamanට පහසු විදියට උත්තරයක් හදලා කියන්න. කාජුගන මියොත්මියොන් කියන්නේ පවුලේ කී දෙනෙක් ඉන්නවද කියලා තමයි මේ අහන්නේ. කාජුගන මියොත්මියොන් මියොත්මියොන්
මෙොත්මියොන් ඉස්සෝයෝ කියන අහන්නෙත් මෙොත්මියොන් ඒයෝ කියලා ඇහුවත් හරි මෙොත්මියොන් ඉස්සෝයෝ කියලා ඇහුවත් හරි ඔය ඕන විදිහකට අහන්න පුළුවන්. මෙතන තියෙන්නේ මෙොත්මියොන් ඒයෝ කියලා නෙමෙයි මෙොත්මියොන් ඉස්සෝයෝ කියලා. පවුලේ කී දෙනෙක් ඉන්නවද කියලා අහන්නේ. කජුගෙන් මෙොත්මියොන් ඉස්සම්නිකා ගෞරවාන්විතව අහලා තියෙනවා. ඒත් පවුලේ කී දෙනෙක් ඉන්නවද කියලා. කජුගෙන් ඔල්මනාත්වයෝ ඒ අහන්නෙත් පවුලේ කී දෙනෙක් ඉන්නවද කියලා තමයි. කජුගෙන් ඔතොක්කේ ත්වෙසයෝ පවුලේ ඔතොක්කේ කොහොම ත්වෙසයෝ ජීවත් වෙනවද ඉන්නවද ඒකම තමයි අහන්නේ. මේ හතරෙන්ම අහන්න පුළුවන් පවුලේ කී දෙනෙක් ඉන්නවද කියලා තමයි මේකෙන් අහන්නේ. අපි මේ උත්තර දෙන විදිය බලමු. මේ බලන්න මේක කියලා තියෙනවා. ඔයාලට ඕනනම් ඉන්න ගාන ඔයගේ පවුලේ ඉන්නවා නම් දැන් මෙහෙම කියන්න ඉන්න ප්‍රමාණය 4 දෙනයි කියන්නකෝ. උරි කජුගන් මෝදු 4යි. නේමියොන් ඉම්නිදා මගේ පවුලේ 4 දෙනෙක් ඉන්නවලු. හරිද? ඔන්න 4 දෙනෙක් ඉන්නවා කියලා ඔය ඉස්සෙල්ලා මගේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා කියලා ගාන කියලා ඒ ඉන්න ප්‍රමාණය ඔයාලට හඳුන්වන්න පුළුවන්. අබෝජි හගෝ තාත්තා ඔමුනි හගෝ අම්මා නන්තොන්සෙන් හගෝ මල්ලි චොයිම්නිදා මමයි 4 දෙනා. ඔන්න 4 දෙනා. 1යි 2යි 3යි 4යි 4 දෙනා ඉන්නවා කියලා කියන්න පුළුවන්. එහෙම ගුවත් හරි. එතකොට ඒක බලන්න ඒක කොහොමද උර උරි කජුගන් මෝදු නේමියොන් ඉම්නිදා 4 දෙනා. අපේ පවුලේ 4 දෙනෙක් ඉන්නවා. අබෝජි ඔමොනි නම්තොන්සෙන් චොයිම්. ඒ කියන්නේ 4 දෙනා ඔන්න 4 දෙනා. අපි ඕකට වෙන විදිහට උත්තර දෙමු. යට තියෙන්නේ ඒක. අබෝජි හගෝ ඔමොනි හගෝ නම්තොන්සෙන් හගෝ කියන්නේ තාත්තා අම්මා මල්ලි සහ මම ඔක්කොම නේමියොන් ඉම්නිද 4. අන්න ඒක කියන්නේ ඉන්න කට්ටිය නම් ටික කියාගෙන ඇවිල්ලා ඔක්කොම එකතුව 4යි කියලා අවසානට කියනවා. දෙකම එක විදිය තමයි උත්තරේ තියෙන්නේ. ඔයාලට කැමති ගැළපෙන උත්තරේ මෙතන දාන්න. සේමියොන් දාන්න පුළුවන්, නේමියොන් දාන්න පුළුවන්. එතකොට තසොත්මියොන් දාන්න පුළුවන්. ඔයාලට ගැළපෙන උත්තරේ ඔයා දාන්න. ඊට වැඩි ප්‍රීසක් ඔයාගේ පවුල ඉන්නවනම් ඒ ටික දෙනා දාන්න. මතක තියාගන්න මේ ප්‍රශ්නේ හොඳට බලා ගන්න ඕන දෙයක් තමයි මේ හ්යොන්ජ කියන එකයි චාමේ කියන එකයි. හ්යොන්ජ කියන්නේ පිරිමි සහෝදරයෝ, පිරිමි කට්ටිය, සහෝදරයෝ. චාමේ කියන්නේ ගැහැණු කට්ටිය. හරිද? එතකොට හ්යොන්ජේගා මෙොත්මියොන් ඉස්සෝයෝ ඒ කියන්නේ සහෝදරයෝ කීයක් ඉන්නවද? චාමේගා මෙොත්මියොන් ඉස්සෝයෝ සහෝදරියෝ ගැහැණු කට්ටිය කී දෙනෙක් ඉන්නවද? හ්යොන්ජේගා මෙොත්මියොන් ඉයේයෝ දැක්කද මම කලින් ගියේ කියලා දුන්නානේ අර කජුගෙන මොද් කජුගෙන කියලා එකත් පවුලේ කට්ටියත් එක්ක මෙොත්මියොන් ඊයෝ කිව්වේ මේකේ තිබ්බේ නෑ කියලා මං ඉවල කිව්වා නේද? මේ තියෙන්නේ මෙන්න මේක. මෙතන ඉස්සෝයෝ කියලා තියෙන්නේ මං එතනත් ඊයෝ කියලාත් එන්න පුළුවන් කියලා කිව්වා. දැක්කද? ඒ විදිහම තමයි අතන තියෙන්නේ. මේකේ තියෙන්නේ හ්යොන්ජේගා මෙොත්මියොන් ඉස්සෝයෝ පවුලේ පිරිමි සහෝදරයෝ කී දෙනෙක් ඉන්නවද? චමෙගා මෙොත්මියොන් ඉස්සෝයෝ. ඒ කියන්නේ ගැහැණු සහෝදරයෝ කී දෙනෙක් ඉන්නවද? හ්යොන්ජේගා මෙොත්මියොන් ඉයේයෝ. ඒ කියන්නේ පවුලේ පිරිමි සහෝදරයෝ කී දෙනෙක් ඉන්නවද? චමෙගා මෙොත්මියොන් ඉයේයෝ. පවුලේ ගැහැණු සහෝදරියෝ කීයක් ඉන්නවද? ඔය හතර විදිහෙම අහන්නේ. අර ගැහැණු කට්ටිය පිරිමි කට්ටිය ඉන්න විදිය තමයි ආකාර දෙකකින් අහන්නේ. ওই විදිය තමයි ඉතින් එහාට වෙන අහන්න කිසිම ක්‍රමයක් නැහැ. ওই ක්‍රම ටික මේ ක්‍රම ටික බලාගත්තා නම් වෙන ආය කොරියන් කෙනාට අහන්න වෙන දෙයක් නැහැ. ආය වෙන විදියකට අහනවා. එයා ඉතින් කොරියන් නෙමෙයි අහන්නේ. වෙන මොන හරි භාෂාවක් තමයි ඉතින් අහන්නේ. ඒක ඉතින් අපි දන්නේ නැහැ නේ වෙන මොන හරි භාෂාවක් කියවුවොත්. ඒකට උත්තරේ දෙන විදිය තමයි මේ තියෙන්නේ. ඒකට උත්තරේ දෙනවා පිරිමි සහෝදර නම් හ්යොන්ජේ නම් පිරිමි සහෝදර දෙන්නෙක් කියන්න. තුමියොන් ඉස්සම්නිදා. තේරෙනවද? පිරිමි සහෝදර දෙන්නෙක් ඉන්නවා. මෙන්න මේ උත්තරේ දුන්න එතනට. ගැහැණු සහෝදරයෝ 3 දෙනෙක් ඉන්නවා කියමු. චාමේනන් සේමියොන් ඉස්සම්නිදා. දැක්කද? පිරිමි සහෝදර දෙන්නෙක් හ්යොන්ජේනන් තුමියොන් ඉස්සම්නිදා. ගැහැණු සහෝදර 3 දෙනෙක් නම් චාමේනන් සේමියොන් ඉස්සම්නිදා. නොමේ උත්තර දෙන්නේ. දැන් ඔයාලා කෙරොන් හෙස්සෝයෝ කෙරොන් හෙස්සම්නිකා විවාහ වෙලාද කියලා ඇහුව නේද? අන්න ඒ ප්‍රශ්නෙත් එක්ක මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙට ඔයා අනියෝ අන් කෙරොන් හෙස්සෝයෝ කියලා කිව්වනම් ඔයාගේ මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. ඔයා කෙරොන් හෙස්සම්නිදා කියලා කිව්වනම් මේ ප්‍රශ්නේ අහනවාමයි. ඔන්න මේ ප්‍රශ්නේ ඔයාට ඕන නම්
කෙරොන් හෙස්සම් නිදා කියලා විවාහ වෙලා කියන්න. මේක එපා කියලා හිතනවනම් අන් කෙරොන් හෙස්සෝයෝ කියලා විවාහ වෙලා නැහැ කියලා කියන්න. බලමු මේක කොහොමද වෙන්නේ කියලා. 아이가 몇 명이 있어요? 아이가 몇 명이 있어요? ළමයි කී දෙනෙක් ඉන්නවද? ඒක අනිත් ආය අහන්න පුළුවන්. 아이가 몇 명이에요? 아이가 몇 명이에요? දරුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා තමයි ඒකෙත් අහන්නේ. ඒකට උත්තරේ දෙන්න පුළුවන්. ඔයාට එක දරුවෙක් ඉන්නවනම් 아이가 එක දරුවා කියලා කියන්න මියොන් කියලා දාලා ඉස්සම් නිදා. ඔන්න ඔහොම උත්තරේ දෙන්න. එතකොට ඉන්න දරුවා ගාන මෙතනට දාලා අයිගා ඉන්න දරුවා ගාන මෙතනට දාලා මියොන්ගේ ඉස්සම් නිදා කියන්න. දැක්කද? එතකොට ඔයාට කියන්න ඕන නම් එක පිරිමි දරුවයි එක ගැහැණු ළමයයි එහෙම ඉන්නවා කියලා. එතකොට කියන්නේ ආදල් කියන්නේ පුතාටනේ. ආදල් හන්මියොන් හගෝ ආදල් හන්මියොන් හගෝ එක පිරිමි දරුවෙක් හා තාල් කියන්නේ දුවනේ. තාල් හන්මියොන්ගි ඉස්සම් නිදා එක පිරිමි දරුවෙක් සහ එක ගැහැණු දරුවෙක් මට ඉන්නවා. ඔන්න ඔහොම ඒකට උත්තර දෙන්නේ. වාර කෙරොන් අන් හෙස්සම් නිදා කියලා මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. ඊළඟට බලමු මේක. ජිමිගා මොයේයෝ කියන්නේ විනෝදාංශය මොකද්ද? ජිමිගා මොසිම් නික්කා ජිමිගා මොසිම් නික්කා ඒත් අහන්නේ විනෝදාංශය මොකද්ද කියලා. ජිමිරෝ මොහේයෝ ජිමිරෝ මොහේයෝ ඒ අහන්නේ විනෝදාංශය මොකද්ද කියලා. මේ තුනෙන්ම අහන්නේ විනෝදාංශය මොකද්ද කියලා. මොකට උත්තරේ දෙන විදිහ අපි බලමු. ඔයාට මේ ඉතින් ජිමිගා කෙටියෙන් උත්තර දෙන්න පුළුවන්. ඒනට මෙන්න මෙහෙම දෙන එක නිකන් ලස්සනයි. බලන්න. මෙහෙම දෙමු අපි. චේ චිමිනන් මගේ විනෝදාංශය තොක්සෝ පොත් කියවීම ඉම්නිදා. තොක්සෝ ඉම්නිදා. නාමපදයක් දාලා උත්තර දෙනවා නම් මෙන්න මෙතන. හරිද? චේ චිමිනන් තොක්සෝ ඉම්නිදා කියලා දෙන්න පුළුවන්. යට එකේ බලන්න. ක්‍රියාපද සම්බන්ධව දෙනකොට තමයි මේක භාවිතා වෙන්නේ. මේක වැඩි හිතන්න දෙයක් නැහැ. ඔයාට කෙටියෙන් උත්තරේ දීලා දාන්න මේකට. මෙන්න මේකෙන් දෙන්න මන්නම් කියන්නේ. ලේසියට. චේ චිමිනන් උන්දොන් ඉම්නිදා. චේ චිමිනන් නක්සි ඉම්නිදා. චේ චිමිනන් තොක්සෝ ඉම්නිදා. ඔය තුනෙන් කැමති එකක් දාලා දෙන්න. මේ යට එක වැඩි හිතන්න එපා. යට එකත් උන මම තේරුම් කරන්නම්. චේ චිමිනන් මගේ විනෝදාංශය තොක්සෝ හනන් කොත් ඉම්නිදා. එකෙන් කියන්නේ පාඩම් කරන එක වේ කියලා. නන්කොත් කියන එකේ ව්‍යාකරණ යන්නේ. ඒ ව්‍යාකරණයත් මේකට එකතු කරලා කියත් තමයි මෙහෙම කියන්නේ. ඉච්චර දෙයක් නැහැ. මේකේ ව්‍යාකරණ බලන්න කියන්නේ එහෙම ලොකුට ව්‍යාකරණයක් බලන්නේ නැහැ. කතා කරන එක හරියට ග්‍රාම භාවිතා කරලා කතා කරනවා නම් එච්චරයි. චේ චිමිනන් උන්දොන් හනන් කොසිම්නිදා. මේක අර කොත් ඉම්නිදා කියන්නේ මෙතනට යනකොට කොසිම්නිදා කියලා තමයි කියවෙන්නේ. එතකොට චේ චිමිනන් උන්දොන් හනන් කොසිම්නිදා. ඒක ලොකුට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නම් මේකෙන් උත්තර දෙන්න. ඒක ලස්සනයි. නිකන් අර වාක්‍යේ හරි ලස්සනට කියන්න පුළුවන් මේ යට එකෙන් උත්තර දෙනවා නම්. මෙන්න මේ යට එක මේකෙන් උත්තර දෙනකොට පොඩක් අර හැඩයට කියන්න පුළුවන්. චේ චිමිනන් තොක්සෝ හනන් කොසිම්නිදා. ලස්සනයි. මේකෙන් දෙනකොටත් ඉතින් ගැටලුවක් නැහැ, වරදක් නැහැ. කියන්න පුළුවන්. ඉතින් අමාරුවෙන් කියන්න ඕනේ නැහැ. මෙන්න මේකෙන් කියලා දාන්න. චේ චිමිනන් තොක්සෝ ඉම්නිදා. ඒක ඉතින් සරලයි ලේසි. මේක ටිකක් අර බැරෑරුම් හැබැයි ලස්සනයි. දෙකෙන් මොකක්ද දුන්නත් ගැටලුවක් නැහැ. ඔයාගෙන් උස අහන්න පුළුවන්. හරිද? ඔයා චගිසොගිය කියන යනකොට ඔයාගේ උස චගිසොගියේ ඔයා කියනවා වෙන්න පුළුවන්. ඔයා නොකියන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා චගිසොගිය සාමාන්‍යයෙන් උස කිව්වොතින් ඔයාගෙන් ආයේ උස ප්‍රශ්න විදියට අහන එකක් නැහැ යා. උස චගිසොගිය කියන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාගෙන් උස අහන්න පුළුවන්. මම මගේ චගිසොගියේ මං උස කිව්වේ නැහැ. වර කිව්වෙත් නැහැ. මං ඒ දෙක ප්‍රශ්නයක් විදියට මගෙන් අහන්නම කියලා හිතාගෙන තමයි මම හිටියේ. එතකොට එයාට ඒක මගෙන් අහන්න ප්‍රශ්න අහන, ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණයේ මම චගිසොගියේ මගේ උසයි බරයි මම ඒක කපටි කමකට තියන් හිටිය දෙයක්. ඒක ඔයාලා ඒක තියාගන්න ඕන නම් එහෙම තියාගන්න. චගිසොගියට අදාළ ටික මගේ විස්තර ටික මං කිව්වා. හැබැයි උසයි බරයි මං කිව්වේ නැහැ. මං උසයි බරයි නොකිය තියන් හිටියේ මගේ කපටි කමටම. එතකොට එයාට මගේ උසයි බරයි දැනගන්න ඕන නම් මට වෙන් කරපු ඉන්ටර්විව් එකේ වෙලාවෙන් එයා ඒ ප්‍රශ්න දෙකත් මගෙන් අහන්න ඕනේ. කම්පැනි ප්‍රශ්න ටික අහන්න ඕනේ, විධාන ටික අහන්න ඕනේ. ඕකත් ඕනනම් මගෙන්ම අහන්න ඕනේ යා. ඒකට තමයි මම ඒක තියාගෙන හිටියේ. එතකොට හැබැයි එයා මගෙන් චගිසොගියේදී මම ඒ ටික කිව්වේ නැහැ.
කම්පැනි ප්‍රශ්න වෙලාවේදී මගෙන් ඇහුවා මම ඒකට උත්තරේ දුන්නා. මේක පාඩම් කරලා තියාගන්න. එතකොට අර කම්පැනි ප්‍රශ්න වලින් 1යි 2යි විධාන 2යි 2යි 3යි උසයි බර ඒව ටික හද්දී වෙලාව ඉවරයි. ටක් ගාලා යවනවා. ඔයා චගිසෝගියේ මේකත් කියලා තිබ්බනම් මේ ප්‍රශ්නේ වාගේ ලිකම් ප්‍රශ්න වලදී අහන්නේ නැහැ. ඔන්න අපි බලමු මේකත්. ඔයා ඒ වගේ පොඩි තමන්ගේ කපටියට තමන් හදා ගන්න ඕනේ. ඒක තමයි ක්‍රම කියන්නේ. හැමෝම කරන්නේ නැහැ නේ ඔය. එතකොට තමන් ඒ දේවල් කරගත්තම තමන්ට ලේසි. කිගා උස මෙොත් සෙන්ටිමීටරය කියන්නේ උස සෙන්ටිමීටර වලින් කීයද කියලා අහන්නේ. ඒක නැතුව ලිකම් අහන්නත් තුනක් කිගා හොල්මානා තේව උස කීයක් වේද කියලා ලිකන් ඇහුවත් උස සෙන්ටිමීටර් කීයද කියලා ඇහුවත් අපි කීයක් ඩෝලේ සෙන්ටිමීටර් වලින් තමයි ඔයාගේ උස. චේ කීනන් 170යි කියලා මේකේ දාන්නේ අපි. හරිද? ඒක මගේ 170ක් තිබ්බට ඔයාගේ 170 වෙන්න පුළුවන් 150 වෙන්න පුළුවන් 55 වෙන්න පුළුවන් 60 වෙන්න පුළුවන් 170 වැඩි වෙන්නත් පුළුවන්. ඔයාට අදාළ ගානවා මෙතනට දාලා සෙන්ටිමීටර් ඉම්මිදා කියලා කියන්න. 170 කියනක මම කියන්නම් පෙක් චිල්සිප් සෙන්ටිමීටර් ඉම්මිදා. එතකොට මේක කියන්නේ චේ කීනන් පෙක් චිල්සිප් සෙන්ටිමීටර් ඉම්මිදා. ඔන්නෝම උත්තර දෙන්නේ. කිගා මෙොත් සෙන්ටිමීටරය කිගා ඕල්මානාතය ඔය හුවත් මෙන්න මේක හරියට උත්තරේ දෙන්න. ඔයාට ගැලපෙන උත්තරේ ඔයා බලලා දෙන්න. ඔයාට මම මගේ චගිසුගෙම බර කිව්වෙත් නැහැ. බරත් මගෙන් ප්‍රශ්නයක් විදියට මහලා ඕන්නම් දැනගන්න කියලා තමයි මම වගේ විදියට හිටියේ. ඊට පස්සේ එයා ඒකටත් වෙලාව වෙන් කරගෙන මගෙන් අහුවා. ඊට පස්සේ මම ඉතින් උත්තරේ දුන්නා. සමහරට මේ ප්‍රශ්න දෙක මම චගිසුගේ කිව්වා නම් එයා කම්පැනි ප්‍රශ්න වෙන්න පුළුවන්, විධාන වෙන්න පුළුවන්, වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. මට සමහරට අමාරු වෙලා තිබිච්ච ප්‍රශ්නයක්ම මගෙන් අහන්නත් ඉඩ තියෙන තිබ්බා. එහෙම අහන්න වෙලාවකුත් නැහැ. මේ ප්‍රශ්න දෙකත් එයා මගෙන් අහද්දි මගේ කාලේ ගත වෙලා ගියා. ඔන්න බලමු. මොම්මුගේ කියන්නේ ශරීර බල. මියොත් කිලෝ ඒෝ ශරීර බල කොච්චර කිලෝග්‍රෑම් වලින්ද කියලා අහනවා. මොම්මුගේ ගා ඔල්මනාතේ ශරීර බර කොපමණද කියලා හුවත් කිලෝග්‍රෑම් වලින් කියන්නේ මොම්මුගේ ගා ශරීර බර මියොත් කිලෝ ඒෝ කියලා හුවත් කිලෝග්‍රෑම් වලින් කියන්නේ. මගේ බර 65යි කියලා තමයි මම කියන්නේ. චේ මගේ මොම්මුගේ නන් මගේ ශරීර බර මෙන්න 65 තමයි මම මෙතන දාන්නේ. ඔයාගේ 70 නම් 80 නම් 50 නම් 55 නම් ඔයාගේ බර ඒක දාගන්න. ඔයා බර 40යි තියෙන කියලා අඩු බර කියන්න යන්න එපා. සාමාන්‍යයෙන් බර 50කට වැඩියෙන් ඕන කෙනෙක් කියන්නේ කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් බර අඩුම කියන කොල්ලෙක් නම් බර 55යි කියන්න එපා. අඩුම බර 60ක්වත් කියන්න. 60ක්වත් කියන කොල්ලෙක් නම් කෙල්ලෙක් නම් බර 50කට වැඩියෙන් කියන්න. සාමාන්‍යයෙන් මගේ 55ක් වගේ තියෙනවා කියලායි කියන්න. කෙල්ලෝ මහත කෙල්ලෙක් සාමාන්‍යයෙන් බැලු බැලමට 80ක් විතර පේන කෙල්ලෙක් බර 50යි කියන්න එපා. යාට තේරෙනවා තනි බොරුවක් මෙයා කරන්නේ කියලා. ඒකින්ද මේ සාමාන්‍යයෙන් වට තේරෙනවනේ 80ක් තියෙනවා ඉතින් 70ක් හරි කියන්න. ඒක ගැටලුවක් නැහැ. අර බර 40 35 ඒ පොඩි කට්ටිය නැහැ. ඉතින් නැති කට්ටියත් ඉන්නවා. ඉතින් සාමාන්‍ය බර 40 45 තියෙන කොල්ලොත් ඉන්නවා කෙල්ලොත් ඉන්නවා. ඒ කට්ටිය ඉතින් තමන්ගේ බර 50කට එහා පැත්තක් තියෙනවා කියලා බොරුවක් හරි මෙතනට කියන්න. ඊට අඩුව නම් කියන්න එපා. චේ මොම්මුගේ ගණන් යුක් සිබෝ කිල්ලෝ ඉම්නිදා. ඒ කියන්නේ මගේ ශරීර බර කිලෝ 65ක් වේ. ඔන්න ඔය තමයි මම දුන්න උත්තරේ. ඔයත් ඔයාගේ උත්තරේ බලලා දෙන්න. ඔදි කාජි හක්කෝයේ තනොස්සෝයෝ. ඒ කියන්නේ පාසලේ කොච්චර කාලයක් දක්වා ගියාද? ඒ කියන්නේ ඔයා කොච්චර කාලයක් දක්වා ඉගෙන ගත්තද කියලා තමයි අහන්නේ. ඔයාට කියන්න පුළුවන් ඔය උසස් පෙළ දක්වා ඉගෙන ගත්ත කෙනෙක් නම් කෝදන් හක්කෝ කාජි උසස් පෙළ දක්වා හක්කෝ ඒ පාසලට තනොස්සම් නිදා පාසලට ගියා. ඒ කියන්නේ උසස් පෙළ දක්වා පාසලේ අධ්‍යාපනය හැදෑරුවා කියලා තමයි කිය අදහස. උසස් පෙළ දක්වා හැදෑරුවා නම් උසස් පෙළ දක්වා කියලා කියන්න. චුන් හක්කෝ කාජි හක්කෝ තනොස්සම් නිදා. ඒ කියන්නේ ඔයා චුන් හක්කෝ කියන්නේ සාමාන්‍ය පෙළ. චුන් හක්කෝ කාජි හක්කෝ තනොස්සම් නිදා. කියන්නේ සාමාන්‍ය පෙළ දක්වා ඔයා ඉස්කෝලේ ගියා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මේ බලන්න යට තියෙන්නේ මොකද්ද කියලා. චොනන් තේ හක්කෝරල් චුරොප්සම් නිදා. ඒ කියන්නේ ඔයා තේ හක්කෝ කියන්නේ කැම්පස් එකනේ. ඔයා කැම්පස් එකකින් චුරොප් හෙස්සම් නිදා උපාධියක් අරන් පිට වුණා කියලා. එතකොට ඒ කැම්පස් එකක් දක්වා ඉගෙන ගත්තා කියලා තමයි කියන්නේ. එතකොට ඔයා උසස් මේ පාසල කොච්චර කාලයක් ගියාද කියලා හොතින් ඔයා කැම්පස් කියපු කෙනෙක් නම් ඔයා කියන්න ඕනේ නෑ මම කෝදන් හක්කෝ ගියා චුන් හක්කෝ ගියා කියන්න ඕනේ නෑ. කෙලින්ම චොනන් තේ හක්කෝ එරල් චුරොප් හෙස්සම් නිදා කිව්වොත්
කියන්නේ කැම්පස් එකේ උපාධියක් අරන් ඉදිරියට ආවා කිව්වොත් එයා දන්නවා කැම්පස් යන්නේ උසස් පෙළ සාමාන්‍ය පෙළ උසස් පෙළ කරලා දැන් කැම්පස් ගිහිල්ලා ආපු කෙනෙක් කියලා දන්නවා. ඔයාට ඒ සම්බන්ධව එතකොට ඔයා නිෂ්පාදන අංශයේ කෙනෙක් නම් නිෂ්පාදන සම්බන්ධව කැම්පස් එකේ ඉගෙන ගත්ත නිෂ්පාදන අංශයෙන් කියන්නේ ව්‍යාපාර අංශය ඒ වගේ සම්බන්ධ ඉගෙන ගත්ත කෙනෙක් නම් ඔයා නිෂ්පාදන අංශයේ කෙනෙක් නම් මෙන්න මේ යට එකත් භාවිතා කරන්න. කැම්පස් වල වෙන මොකක් හරි ඔයා මේ කොරියන් යන එකට අදාළව සම්බන්ධව ඉගෙන ගත්ත කෙනෙක් නම් ඔයාට ඒත් මේක භාවිත කරන්න පුළුවන්. ඔයා ඉගෙන ගත්ත සබ්ජෙක්ට් එක විෂය එම අදාළ දේ මෙතනට දාලා මෙතන ඔයාට කියන්න පුළුවන් චොන්ගෝ හෙස්සම් නිදා කියලා කියන්න. අදාළ විෂය අදාළ සබ්ජෙක්ට් එක මෙතන දාලා චොන්ගෝ හෙස්සම් නිදා කියලා කියන්න. එතකොට එයා දන්නවා මෙයා කැම්පස් එකේ ගිහිල්ලා ඉගෙනගෙන ඒ කැම්පස් එකෙත් අපි දැන් මේ යන්න හදන කොරියාවේ අවශ්‍ය ඒකට අදාළ උපාධියක් සම්බන්ධ දේකුත් මෙයා ඉගෙනගෙන ඉන්නවා කියලා මෙන්න මේ යට එකකින් තේරුම් ගන්න පුළුවන්. අපහත් තැනක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. මම ආය ඒ අපහත් තැන වීඩියෝ එකකින් අරන් එන්නම් ඔයාලට බලා ගන්න. එහෙනම් බලන්න මේකේ මොකක්ද තියෙන්නේ කියලා. හක්කියෝ තේ හක්කියෝ හුවේ කියන්නේ පාසලෙන් හරි කැම්පස් එකෙන් හුවේ පස්සේ මෝසල් හෙස්සෝයෝ පාසල් ජීවිතයෙන් පස්සේ හරි කැම්පස් ජීවිතයෙන් පස්සේ හරි මෝ හෙස්සෝය මොකද කරේ කියලා අහන්නේ. චොනන් ඊනියොන් තෝංගන් ඒ කියන්නේ මම අවුරුදු 2ක් පුරාවට චොම්බු හේසයි රජයේ ආයතනයක ඉල් හෙස්සම් නිදා. බලන්න එද කියන්නේ චොනන් මම අවුරුදු 2ක් පුරාවට තෝංගන් කියන්නේ පුරාවට අවුරුදු 2ක් පුරාවට මේ චොම්බු කියන්නේ රජයේ අංශ රජයේ ආයතන චොම්බු හේසයි රජයේ ආයතනයක ඉල් හෙස්සම් නිදා. මම අවුරුදු 2ක් පුරාවට රජයේ ආයතනයක වැඩ කරා. ඒක තමයි ආ කියන්නේ. ඔයා රජයේ ආයතනයක වැඩ කරේ කියනනම් අවුරුද්ද ඉල්නියොන් වෙන්න පුළුවන්, ඊනියොන් වෙන්න පුළුවන්. ගැලපෙන අවුරුද්ද දාලා මෙතනට ගැලපෙන අවුරුද්ද දාලා ඔයා වගේ දෙයක් කියන්න. ඔයා පෞද්ගලික අංශයක වැඩ කර කෙනෙක් නම් ඔයාට කියන්න පුළුවන් ඒ කියන්නේ ගාමන්ට් එකක ඒ වගේ මොනවා හරි අංශයක වැඩ කරනවා ඔයා කියනවා චකිසෝගේ චොනන් හක්කෝයන හුවේනන් කියලා කියන් යනෝනේ විස්තර ටික. මෙහෙම අවුරුද්දක් පුරාට මෙහෙ වගේ ගාමන්ට් එකක වැඩ කරා නැත්තම් චදොන් චසූරි අනන් හේසේ ඉල් හෙස්සම් නිදා මොනවා හරි කියන් යනෝනේ. ඒ කියන එකට ඔයා එතන දාන එක අනුව ඔයා එතන චකිසෝගේ කිව්වනම් ඔයා පෞද්ගලික අංශේ වැඩ කරා කියලා ඔයා මෙතනටත් මෙන්න මේක භාවිතා කරන්න. රජයේ අංශේ ගන්න මේක භාවිතා කරන්න. බලන්න චොනන් ඉල්ඥන් තෝංගන් මම අවුරුද්දක් පුරාවට කෙයින් පෞද්ගලික හේසයිසෝ පෞද්ගලික ආයතනයක ඉල් හෙස්සම් නිදා. මම අවුරුද්දක් පුරාට පෞද්ගලික ආයතනයක වැඩ කරා. මෙන්න මේකේ උත්තේරුම. ඔයාට ගැළපෙන ඔයා මෙතන දාලා ඔයා භාවිතා කරලා කියන්න. දැන් බලමු මේක ජෝර්ජර්මන් මේ දවස්වල මෝසල් හගෝ ඉස්ව මේ දවස්වල මොනවා හමේ හගෝ ඉස්සම් නිදා. ඒ කියන්නේ දැනටත් මොනවා කරමින් ඉඳ කියලා අහන්නේ. හරිද? මේ දවස්වල මොනවා කරමින්ද ඉන්නේ කියලා අහන්නේ. ඔයාට දැන් ඒකට කියන්න පුළුවන් චොනන් මේක බලන්න චොනන් 2023 කියන්නේ චොනන් 2023 න්‍යොන් පුතෝ කියන්නේ 2020 ඔයා මේ කියන්නේ 2023 න්‍යොන් පුතෝ කියන්න එපා. මම මෙතන කෙටියෙන් කියන්නේ ඔයාලට දැන් අවුරුද්දක් ගණන් හදා ගන්න පුළුවන් නේ. ඒකින්ද ඒක බොරුවට කියන්න ඕනේ නැති හින්දා මම කෙටියෙන් කියන්නම්. චොනන් 2023 න්‍යොන් පුතෝ ඒ කියන්නේ 2023 අවුරුද්දේ සීට පුතෝ කියන්නේ සීට රජයේ සේවක රජයේ ආයතනයක නම් චොම්බු කියන්න පෞද්ගලික නම් කෙයින් කියන්න. මම කෙයින් කියලා දාන්නම්. චොනන් 2023 න්‍යොන් පුතෝ මම 2023 අවුරුද්දේ සිට කෙයින් හේසා ඒසෝ ඉල් මෙන්න ඉල් හගෝ ඉස්සම් නිදා. මේ ප්‍රශ්නේ අපෙන් ඇහුවේ බලන්න හගෝ ඉස්සම් නිදා කරමින් ඉන්නවද කියලා ඇහුවනම් අපිත් හගෝ ඉස්සම් නිදා වලින්ම තමයි උත්තරේ දෙන්න ඕනේ. ඉල් හෙස්සම් නිදාගේ අතීතෙන් කිව්වොත් කරන්න ඉන්නවා කිව්වොත් වැරදි. හගෝ වලින් ඇහුවොත් හගෝ වලින්මයි උත්තර දෙන්න ඕනේ. තේරෙනවද? එතකොට චොනන් 2023 න්‍යොන් පුතෝ මම 2023 අවුරුද්දේ සිට මම පෞද්ගලික කියලා කිව්වේ කෙයින් හේසා ඒසෝ පෞද්ගලික ආයතනයක ඉල් හගෝ ඉස්සම් නිදා වැඩ කරමින් ඉන්නවා. අපිට ඒක තව විදිහකට කියන්න පුළුවන්. ඔයා තමන්නේ එහෙම පෞද්ගලික ආයතන වැඩ කරන්නේ නැහැ. ඇත්තටම ඔයාලා තාත්තට අම්මට සල්ලි තියෙනවා. ඒ කට්ටිය ව්‍යාපාර කරන කෙනෙක්. ඉතින් මේ ව්‍යාපාරයකටවත් හවුල් වෙලා ඉන්නවා. එතකොට ඔයාලා කියන්න පුළුවන් චොනන් මම අබෝජිගා තාත්තා හනන් ඉරල් කරන වැඩවලට තොවචුගෝ උදව් දීලා ඉන්නවා. ඒ කියන්නේ තොමේ චුගෝ ඉස්සම් නිදා. ගෝ ඉස්සන උදව් දීගෙන ඉන්නවා. තොවචුදා උදව් දෙනවනේ. තොවචුගෝ ඉස්සම් නිදා උදව් දීගෙන ඉන්නවා. ඒ මේ කතා කරන්නේ පොඩ්ඩක් ග්‍රැමර් හරියට කතා කරන්න ඕනේ. ආයෙක බලනවා සමහර විට හොඳ. ඒකින්ද කරන එක අර
වාට උත්තරේ කොහොම හරි ගලපලා දෙන්න ඕන තැනක් වුණා නම් කොහොම හරි ගලපලා දෙන්න පුළුවන් තැන හරියටම උත්තරේ දෙන්න අනිවාර්යෙන්. ඊට පස්සේ බලන්න මේක. හන්ගුක් මරල් චල් හේයෝ කොරියන් භාෂාව හොඳට පුළුවන්ද කියලා අහනවා. වා මේකට වට ඇත්තම ලොකුවට ඉතින් අපිට ඇත්තට කොරියන් භාෂාව බෑනේ. කොරියන් භාෂාව හොඳට පුළුවන් කියලා කොරියන් කෙනෙක්ටවත් කියන්න බැහැලු. ඒ කියන්නේ ඒ තරමට කොරියන් භාෂාව ඉගෙන ගන්න තියෙනවලු. ඒකින්ද සාමාන්‍යයෙන් ඉතින් අපි කොරියන් කට්ටිය නෙමෙයි. ඒ කියන්නේ මහා ගොඩක් දන්නවා කියලා කියන්න ඕනේ නැහැ. ඔනොචොන්තෝ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයක් දන්නවලු. චල් හල්සු ඉස්සම් නිදා. සාමාන්‍ය ප්‍රමාණයකට කොරියන් භාෂාව මට පුළුවන් කියලා තමයි එතන කියන්නේ. ඊට පස්සේ බලන්න මල්හනන් කොසි ඒ කියන්නේ ඒක මම ඉන්න ආයි මේ මොනින්ද කියන්න. මේ කියන්නේ මල්හනන් කොසි ඒ කියන්නේ කතා කරන එක චෝගම් ටිකක් ඕරොබ්ජිමාන් අපහසු නමුත් හංගුගෝරල් කොරියන් භාෂාව චල් හොඳට ඉහෙ හල්සු ඉස්සම් නිදා. ඒ කියන්නේ මේ කතා කරන එක ටිකක් අපහසු වුණත් අමාරු වුණත් හංගුගෝරල් කොරියන් භාෂාව චල් හොඳට ඉහි හල්සු ඉස්සම් නිදා. හොඳට තේරුම් ගන්න පුළුවන්. අන්න ඕක තමයි කියන්නේ. ඕක ඔයා මේ ප්‍රශ්නයකොත් මේ උත්තර දෙකම කියන එක හොඳයි. ඔනොචොන්තෝ චල් හල්සු ඉස්සම් නිදා කරිගෝ මල්හනන් කොසි චොගම ඔරජිමන් හංගුගෝරල් චල් ඉහේ හල්සු ඉස්සම් නිදා. ඔන්න උත්තර දෙන්න. ඒ බලන්න කොච්චර ලස්සනද කියලා. හංගුක් මරල් චල් හේයෝ යහන හංගුක් මරල් චල් හේයෝ කියන්නේ සමහර කොරියන් කට්ටිය තේරෙන්න සාමාන්‍ය හිමීටම අහනවා. මගෙන් ඇහුවා ප්‍රශ්නයක්. මම මේ ප්‍රශ්නෙට ගාවට ආවට පස්සේ මම කියන්නම් ඒ පොඩිම ප්‍රශ්නයක් එයා ආපු විදියට තේරුම් ගන්න අපහසු වුණා. මම ඒක එතන මේ ප්‍රශ්න ඉස්සරහදී හම්බ වෙන තැනදී කියන්න. එයා මේක අහනදී බලන්න සාමාන්‍ය හංගුක් මරල් චල් හේයෝ ටක් ගාලා අහනවා. එතකොට පොඩ්ඩක් අපහසුයි. ඒකින්ද ඉතින් හොඳට අවධානයෙන් ඉන්න ඕනේ. හංගුක් මරල් චල් හේයෝ ඒ කියන්නේ කොරියන් භාෂාව හොඳට පුළුවන්ද කියලා අහනවා කියනවා. ඔනොචොන්තෝ චල් හල්සු ඉස්සම් නිදා කරිගෝ මල්හනන් කොසි චෝගම් ඔරොජිමන් හංගුගෝරල් චල් හේ හල්සු ඉස්සම් නිදා. දැක්කද? ඒක සාමාන්‍යයෙන් දරිවිලි ගාලා කියාගෙන යන්න ගණන් ගන්න එපා. සාමාන්‍ය පාඩම් කරගත්තාට පස්සේ කටපාඩමේ තියෙන ඇත්ත කතාව තටපට ගාලා කියලා දාන්න පුළුවන්. මගේ අර මගෙන් අහපු සරල ප්‍රශ්නයක් අහපු විදියෙන් ස්පීඩ් එකෙන් පැටලුණා මටත් තැනක. මම ඒක හරියට ආයෙ උත්තරේ දුන්නා. මම ආයෙ චේසොන් හම්දා සොන්සෙනින් තාසි මල්ලේ චුසියෝ කියලා ආයෙ කියන්න කියලා ඉල්ලුවා. ඊට පස්සේ යා මට ආයෙ කිව්වා. ඊට පස්සේ තමයි මම උත්තරේ දුන්නේ. මගේ ප්‍රශ්නේ ගාඩ ආවට පස්සේ මම ඒක කියන්නම්. අපි බලමු ඉස්සරහට යන්න. හංගුක් මරල් ඔදියේසෝ පෙවස්සෝයෝ. ඒ කියන්නේ කොරියන් භාෂාව කොහෙදිද පෙවස්සෝ ඉගෙන ගත්තේ? චොනන් මම වා ඉගෙන ගත්ත තැන දෙනවනේ. ඒක මෙතන දාන්න. තැනට දාලා රානන් හග්ගොනේසෝ පෙවස්සම් නිදා. ඉගෙන ගත්ත තැන පාසල පන්තිය මෙතනට දාලා අන්නේ පාසලේදී ඉගෙන ගත්තා කියලා කියන්න. ඔන්න ඔකයි ඒකේ තියෙන්නේ. එතන තියෙනවා හංගුක් මරල් ඔල්ම තෝංගන්. ඒ කියන්නේ කොරියන් භාෂාව කොපමණ පුරාවට පෙවස්සෝය. ඒ කියන්නේ කොරියන් භාෂාව කොච්චර කාලයක් පුරාට ඉගෙන ගත්තද කියලා තමයි අහන්නේ. ඔයා ඉගෙන ගත්ත ප්‍රමාණය ඔයා කියන්න. මාස 6ක්ද අවුරුද්දක්ද? මම අවුරුද්දක් විතර ඉගෙන ගත්ත කෙනෙක්. මම එක්සෑම් දාලා මට එක්සෑම් එක වැටුනේ අවුරුද්දක් විතර ගියාට පස්සේ. ඒකයි. ඒකින්ද මම අවුරුද්දක් විතර පුරාට මම ඉගෙන ගත්ත කෙනෙක්. පාඩර යනවා බැටර යන ගමන අර මේ හැම දෙයක් එක්ක බැලන්ස් කරලා ඉගෙන ගත්ත කෙනෙක්. චොනන් මම හංගුක් මරල් මෙන්න යුක් කේවොල් කියන එක මෙන්න යුක් කේවොල් මාස 6ක් තෝංගන් පුරාට පෙවස්සම් නිදා. චොනන් හංගුක් මරල් යුක් කේවොල් තෝංගන් පෙවස්සම් නිදා. මම කොරියන් භාෂාව මාස 6ක් පුරාට ඉගෙන ගත්තා. ඊට පස්සේ අවුරුද්දක් පුරාවට නම් චොනන් හංගුක් මරල් ඉල්ඤන් තෝංගන් පෙවස්සම් නිදා. චොනන් හංගුක් මරල් ඉල්ඤන් තෝංගන් පෙවස්සම් නිදා. අනේ උත්තරේ දෙන්න. දෙන උත්තරේ කෙටි ඊට පස්සේ හිත එහෙම නෙමෙයි. එයා අහපු ගමන් සට පඩස් කාලා සිංහල කතා කරනවා වගේ දෙන්න පුළුවන් තත්ත්වයට පාඩම් කරගන්න. ඊට පස්සේ ආයෙ වගේ අහන්න පුළුවන්. චොනේ මුසන් ඉරල් හෙස්සෝයෝ. කලින් මොන වගේ වැඩද කරලා දිනවා? දැන් කියනෝනේ පෞද්ගලිකාංශයක නැත්තම් රජයාංශයක වැඩ කරා කියලා අහනෝනේ. ඒතර මොන වගේ ඒ කියන්නේ පෞද්ගලිකාංශේ මොන වගේ වැඩද කරේ? රජයාංශේ මොන වගේද වැඩද කරේ? මේ රජයාංශ කියලා පෞද්ගලිකාංශ කියලා කම්කරු ඒවා නැතුව නෙමෙයිනේ රජයේ
උනාට රජෙත් කම්කරු තියෙනවා. පෞද්ගලික අංශය උනත් පෞද්ගලිකයෙක් කම්කරු තියෙනවා. ඒකින්ද ඔයාලට මේකෙන් කැමති එකක් ගැලපෙන එක භාවිතා කරන්න පුළුවන්. දැන් කඩේක වැඩ කරා කිව්වොත් පෞද්ගලික අංශෙත් කඩවල් තියෙනවා. පුත්තිරියක් ගත්තොත් මේ සතුසක් ගත්තොත් රජේ හැබැයි කඩයක් වගේ තමයි. කැමති එකක් දාන්න පුළුවන්. අපි බලමු පළවෙනි එකේ තේරුම මොකද්ද? මේකේ තියෙන්නේ කාගු කොංජන් ඒසෝ ඉල්හෙස්සම් නිදා. ඒ කියන්නේ ලී වැඩපළක වැඩ කරාලු. ඊට පස්සේ මේ දෙවෙනි එක තියෙන්නේ කාගු පෙයින්ත හනන් ඉල්හෙස්සම් නිදා. ඒ කියන්නේ ලී බාණ්ඩ පාට කරන එකක වැඩ කරාලු. පොඩි කැස්සක් කියලා දින පොඩ්ඩක් අපහසුයි ගණන් ගන්න එපා. 3 තියෙනවා ඔසල් මන්දනන් හේසයේසෝ ඉල්හෙස්සම් නිදා. ඒ කියන්නේ ඇඳුම් හදන, ඒ කියන්නේ ඇඳුම් හදන කියන්නේ ඉතින් ඇඳුම් මහන එක නේ. ඇඳුම් හදන හේසයේසෝ ආයතනයක ඉල්හෙස්සම් නිදා. ඇඳුම් මහන ඇඳුම් හදන ආයතනයක වැඩ කරා. ඔසල් ෆනන් කගේසෝ ඉල්හෙස්සම් නිදා. ඒ කියන්නේ රෙදි කඩේක වැඩ කරා කියලා. 5 ක්වයිල් ෆනන් කගේසෝ ඉල්හෙස්සම් නිදා. කියන පළතුරු ෆනන් කියන්නේ විකුණන, පළතුරු විකුණන කගේසෝ කඩේක ඉල්හෙස්සම් නිදා වැඩ කරා. 6 කොයන් ඒසෝ චා, කොයන් කියන්නේ ගම, චා කියන්නේ තේ, නොන්සානන් කියන්නේ වගා, චා නොන්සානන් හෙස්සම් නිදා. ගමේ තේ වගා කරාලු. 7 කොයන් ඒසෝ ගමේ කාගේර හෙස්සම් නිදා. ගමේ කඩයක් ගන්න. තමන්ගේම කියලා යා පෞද්ගලික අංශ වගේ කඩයක් ගමේ කරලා. ඔන්න ඔය ටික තමයි එතන තියෙන්නේ. ආයි බලමු. හංගුවේ කොරියාවේ වේ කාගෝ සිපෝ. යන්න මේක වගේ අනිවාර්යෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. මේකට උත්තරේ නිතරම කටේ තියාගෙන යන්නේ කොරියාවට ඇයි යන්නේ කියලා. යන එක ඉතින් කෙලින්ම බය නැතුව කියන්න අවශ්‍ය දෙයි. ටොනල් පොල්ගි විහෙසෝ හංගුවේ කාගෝ සිෆෝයෝ කවුරුන්නිත නෑ සිප්සම් නිදා කියලා දෙන්න. ටොනල් පොල්ගි විහෙසෝ හංගුවේ කාගෝ සිප්සම් නිදා. මුදල් ඉපයීම උදෙසා කොරියාවට යන්න අවශ්‍යයි. ඒක හරි. වැරදි නෑ. ඒක දුන්නේ කියලා යා වැරදි හිතන්නේ. සල්ලි හම්බ කරන විතරයි මූ වෙන්නේ අපේ රටට සේවයක් කරන්නේ මේ කියලා. එහෙම හිතන්නේ නෑ. ඔයාට ඒක දෙන්න පුළුවන්. ඒක දීලා ඒක දෙන්න කෙටියෙන් දෙන්න පුළුවන් නම් ඔයා ඒක දෙන්න. නැත්නම් ඔයාලා පොඩක් තාඩිය ලස්සන කරලා කියන්න ඕන නම් මෙන්න මේක කියන්න. ටොනල් මුදල් පොරම්යොන්සෝ. ඒ කියන්නේ මුදල් උපයන ගමන් හන්ගුක් කොරියන් කිසුරල් කොරියන් තාක්ෂණය පෙව්ගි විහෙසෝ. කොරියන් තාක්ෂණය ඉගෙන ගැනීම උදෙසා හංගුවේ කොරියාවට කාගෝ සිප්සම් නිදා. කොරියාවට යන්න අවශ්‍යයි. කියන්නේ යා දැන් මෙන්න මේක පොඩ්ඩක් ඉතින් ජෙනුයින් කෙලින්ම කිව්වොත් මේ උත්තරේ පොඩ්ඩක් කර. යාට පොඩ්ඩක් තියෙන මූ හම්බ කරනවා වගේම ගේමක් හොඳ ගේමක් ගහන්න බලාගෙන කොරියාවට යන ඩැල්ලක් කියලා තේරෙනවා. ටොනල් පොරම්යොන්සෝ කියන්නේ මුදල් උපයන ගමන් හංගුක් කිසුරි කොරියන් තාක්ෂණය පෙව්ගි විහෙසෝ. කොරියන් තාක්ෂණය ඉගෙන ගැනීම උදෙසා හංගුවේ කොරියාවට කාගෝ සිප්සම් නිදා. ඒක පොඩ්ඩක් උත්තරේ ලස්සනයි දෙන එක. පොඩ්ඩක් දෙන්න පුළුවන් දිග දාලා පොඩ්ඩක් වෙලාව තියලා ගත කළා හිමීට හැඩ කරලා කියන්න පුළුවන්. ඒ වෙලාවට අනුව එච්චර හැඩ වැඩ දාන්න හිතට එන්නේ නැත්තම් බයක් වගේ නම් එන්නේ. ගණන් ගන්න එපා. මෙන්න මේ උත්තරේ ටක් ගාලා දීලා දාන්න අවුලන්නේ නැහැ. උත්තර දෙකම කටේ තියාගන්න. ටොනල් පොල්ගේ විහෙසෝ හංගුවේ කාගෝ සිප්සම් නිදා. එහෙම ගෝය කියලා යා ලකුණු කපන්නේ අඩු කරන්න වැරදක් නැහැ. කොහොමත් ගැළපෙන උත්තරේ කොහොම හරි දුන්නානේ ඒකින්ද ඒ ඇති. ඊට පස්සේ මතක තියාගන්න සමහරට ඔරලෝසු අතර අරගෙන මේක මොකක්ද කියලා අහන්න පුළුවන්. එහෙම අහන්න නැතුව ඔරලෝසු පෙන්නලා වෙලාවක් දීලා කෙලින්ම දැන් වෙලාව කීයද කියලා අහන්න පුළුවන්. චිකම් නොසිය කියලා අහන්නත් පුළුවන්. අපි බලමු කොහොමද දුන්නත් ඔය දෙකම බලාගෙන ගියාම හරි ලේසියි. මේ ඔරලෝසුව යාගේ අතර ගත්තා. යාගේ අතේ තියෙන ඔරලෝසුව වෙන්නත් පුළුවන්. ගොහොදුරට ඒක නෙමෙයි. යාගේ අර බිත්ති ඔරලෝසුව වගේ රවුම් ඔරලෝසුවක් තියෙනවා. අර එලාම් එක පදින එක තියෙන අර කාටුන් වල තියලා තියෙන නිකන් අර උඩින් අතින් ගහද්දී ඕෆ් වෙන්නේ අන්න ඒ වගේ ඔරලෝසුවක් තමයි ගොඩක් දුරට තියෙන්නේ. නැත්තම් එයා ඉන්න තැනම බිත්ති ඔරලෝසුවක් කෙලලා තියෙනවා නම් ඒක පෙන්නලම කීයද කියලා අහන්න පුළුවන්. ඒක හරියටම දැන් ඩිජිටල් එකක් වගේ නම් 10යි 12යි නම් 10යි 12යි කියලා කියන්න ඕනේ. එහෙම නැතුව නිකන් සාමාන්‍ය 10යි 5 10 15 20 යන එක නම් 5යි 10යි මැද්ද තිබ්බොතින් වැඩිපුර 5ට කිට්ටු කරලා නම් 5යි කුවට ගැටලුවක් නැහැ. 10ට ගොඩක් කට්ට කිට්ටු වෙලා නම් 5යි 10යි කිව්වත් කමක් නැහැ. ඒකින්ද ඒ තැන අනුව ඔයා බලන්න මේකට දැන් සුදුසුම 10යි 5 කියන එකවද 10යි 10යි කියන එක සුදුසු කියලා බලලා උත්තරේ දෙන්න එතනදී. ඔඩ්ලෝසුව පෙන්නලා ඊගේ අර අයෝ මේක දන්නවද කියලා අහන්න පුළුවන්.
ඊයේ අරායගෝ මේක දන්නවද කියන්නේ නම තමයි අහන්නේ. නැත්තම් ඉගොත් මේක අරායෝ මේක දන්නවද කියලාත් අහන්න පුළුවන්. කොහොම ඇහුවත් අහන්නේ මේක දන්නවද කියලා තමයි අහන්නේ. ඒක කියන්න පුළුවන්. කොසන් සිගේ ඉම්නිදා කියන්නේ ඔරලෝසුවක් කියලා උත්තරේ දුන්නා. ඒක එතකොට මේ ප්‍රශ්නේ හරි. ඊට පස්සේ ඒකේ ඔරලෝසුවේ දැන් තියෙන වෙලාව වගේ අහන්න පුළුවන්. චිගම් දැන් මියොත්සියෝ දැන් වෙලාව කීයද? නැත්තම් චිගම් මියොත්සිම්නිකා ඔය ගෞරවණ නැති විදිය දෙකෙන්ම අහන්න පුළුවන්. ඔයාලට කියන්න තියෙන්නේ දැන් මේකේ ඔරලෝසු බලන සාමාන්‍ය වෙලාව මේ 10 ගාව කට්ට තියෙනවා. මෙතන ආයෙ තියෙනවා 10 ගාව තියෙන්නේ. ඒක ඉතින් සාමාන්‍ය 10 9 කියලා කිව්වත් වැරදි නෑ. මම ඉතින් 10 9 කියලා කියනවා. ඔයා 10 කිව්වත් මේක ඔයාලට වරදක් වෙන්නේ නෑ. 10 කිට්ටු වෙලානේ. ඒකින්ද හරි කමක් නෑ කියලා කාට තේරිලා තියෙනවනේ. ඉතින් වෙලාව බලා ගන්න. ඒක ඒගා තේරුම් ගන්නවා. දැන් වෙලාව මම කියනවා යොල්සි 10යි කු 9යි බුන් මිනිත්තු 10යි 9යි මිනිත්තු ඉම්නිදා. ඒ කියන්නේ 10යි මිනිත්තු 9යි කියලා ඔන්න මම උත්තරේ දුන්නා. ඔන්න මේ ප්‍රශ්නේ ඉවරයි. ඊට පස්සේ තියෙනවා ඔනරන් මුසන් යොයිල් ඊයෝ. ඔන්න මගෙන් අහපු ප්‍රශ්නේ. මට හිර වුණා මේ ප්‍රශ්නේ. මගෙන් අහපු ලේසිම ප්‍රශ්නෙත් මේක. මට පැටලුණු ප්‍රශ්නෙත් මේක. එයා මං එක්සෑම් එකට ස්කිල් එකට මුහුණ දුන්නේ බදාද දවසක්. ඔන්න සුවෝයල් ඉම්නිදා කියලා උත්තරේ තමයි මට දෙන්න තිබ්බේ. මට ඒක පැටලුණා ඒ ප්‍රශ්නේ. හරිම ලේසි ප්‍රශ්නයක් පැටලුණා කියන්නත් ලැජ්ජයි. ඒත් ඉතින් මං කියනවා ඒක ප්‍රශ්නේ පැටලුණා කියලා. හේතුවත් මං කියන්නම් මෙතන පැටලෙන්න. එයා මම ඕනල් මුසින් ඉලිම මම කියපු ඔයාලා දැන් තේරෙන්නේ නැතුව ඇති. ඇත්තටම. මොකද්ද මේ කිව්වේ කියලා. අන්න ඒ වගේ එයා මගෙන් මේ ප්‍රශ්නේ පොඩ්ඩක් දඩිබිඩි ගාලා ඇහුවා කලබලෙට. හයියෙන් ඇහුවා. අහද්දි මට ඇත්තටම තේරුන්නේ නැහැ මොකද්ද කිව්වේ කියලා. මං ඊට පස්සේ තේසොන් හම්නිදා සොන්සින් නිම් තාසි මල්හේ චුසෙයෝ කියලා මං කිව්වා. කියන්නේ සමාවෙන්න ගුරුතුමා මට නැවත වරක් කියන්න කියලා තමයි මං එයාගෙන් ඉල්ලීමක්. එයා ඊට පස්සේ ඔන්න මට පොඩ්ඩක් හිමින් කිව්වා. ඔනරල් මුසන් යොයිලිම් ඊයෝ. එයා මගෙන් ඇහුවේ මුසන් යොයිල් ඉම්නිකා කියලා ගෞරවාන්විතව ඇහුව දෙවෙනි පාර. මං ඉතින් එතකොට මට තේරුම් අරගෙන මං එයාට කිව්වා ඔනරල් සුයෝයි ලිම්නිදා කියලා කිව්වා. මොකද මට හම්බුනේ බදාල් දවසක් මං සුයෝයිල් ඉම්නිදා කියලා මං උත්තරේ දුන්නා. මට හම්බෙච්ච බදාල් දවසක් නිසා. අපි මෙතන කතා කරන්නේ ඉතින් ඔනරල් ඉරියෝයිල් ඉම්නිදා. අද ඉරිදා කියලා කියනවා. මොකද අද වීඩියෝ එක හදන්නේ මේ ඉරිදා දවසන්නේ. ඒකින්ද ඉරිදා කියලා මං කිව්වා. ඔයාලට ගැලපෙන උත්තරේ දාන්න. මේ හොයෝයිල් තියෙනවා, මේ වොරියෝයිල් තියෙනවා, හොයෝයිල්, සුයෝයිල්, මොග්යෝයිල්, කම්යෝයිල්, තෝයෝයිල් ඔය ඔක්කොම තියෙනවා. ඔය ගැලපෙන එක දාන්න. වොරියෝයිල් සමුදා, හොයෝයිල් ළඟහරුවාදා, සුයෝයිල් බදාදා, මොග්යෝයිල් බ්‍රහස්පතින්දා, කම්යෝයිල් සිකුරාදා, තෝයෝයිල් ඉරිදා සෙන්සුරාදා. එතකොට තෝයෝයිල් සෙන්සුරාදා, ඉරියෝයිල් කියන්නේ ඉරිදා. මේ තියෙන උත්තරේ තියෙන ඉරිදා. ඔයාගෙන් අහන්න පුළුවන්. මගෙන් නම් මේ ප්‍රශ්නේ එතනදී අහුවේ නැහැ යා. අද දවසේ මං කිව්වා සුයෝයිල් කියලා. අද දවසේ කවද්ද කියලා අහනවා. ඔයා මතක තියාගන්න ඔයාට ස්කිල් එක තියෙන දවසට අද ඔයාට ස්කිල් එක තියෙන්නේ 6 වෙනි මාසේ 12 ස්කිල් එක ඔයා සහභාගී වෙන දවස කියන්නකො. දල වශයෙන් අනුමාන කරන්නේ 6 වෙනි මාසේ 12 ඔයාට ස්කිල් පටන් ගන්නවා. ස්කිල් එක තියෙන්නේ. ඔයා එදාට බලන් යන්න. අද දවස 6යි 12 කියලා කියන විදිහ අනිවාර්යෙන් බලා ගන්න. ඊයේ දවස 6යි 11 කියන විදිහ බලා ගන්න. ඊට පස්සේ හෙට දවස 6යි 13 කියන විදිහ බලා ගන්න. ඒ අද කවද්ද ඇහුවොත් ඊයේ අහනවා. ඒ වගේම හෙට කවද්ද කියලා ওই දෙකත් අහනවා. එක ළඟ යන ප්‍රශ්න තුනන්නේ ඒක අහන්න පුළුවන්. මගෙනුත් අද කවද්ද කියලා ඇහුවා සුයයිල් කියලා මං කිව්වා. ආය හෙට කවද්ද කියලා ඇහුවා. මගෙන් ඇහුවේ සතියේ දවස් වලින්. දිනේ දවස කීයද කියලා ඇහුවේ නැහැ. ඉතින් ඔයාගෙන් කොහොම හරි කියලා දන්නේ නැහැ. ඒකින්ද ඔයා ඒ හැම එකම බලාගෙන යන්න. ඔනරල් අද මියොචිල් ඊයෝ. අද මියොචිල් ඊයෝ කියන්නේ දිනේ කවද්ද කියලා අහන්නේ. ඔනරල් අද 9 වෙනි මාසේ 25 වේ. ඔන්න ඕක ඔයා මම මෙතන දැම්මේ 9:25 කියලා මට හිතෙච්ච දෙයක්. ඔයාට ඔයා විභාගයට යන්නේ ස්කිල් එකට යන්නේ 6යි 12 නම් අද දවස 6යි 12යි කියන්නේ ඔයා ඉගෙනගෙන යන්න. ඊට හෙට දවස 6යි 13 කියන්න ඉගෙනගෙන යන්න. ඊයේ දවස ඇහුවොත් 6යි 11 කියන්න ඉගෙනගෙන යන්න. අන්න ඒ ටික බලා ගන්න තියෙන්නේ ඔයාට ස්කිල් එක යන්න තියෙන දවස අනුව ඊයේ අද හෙට දවස් 3 හදාගෙන යන්න. අනිද්දා කවද්ද කියලා නම් දන්න තරමින් කාගෙන්වත් අහලා නැහැ මෙතෙක්. ඔයාගෙන් ඒක ඇහුවත් ඔයා එකක් දෙන්න පුළුවන් විදියට අනිද්දා දවසත් කවද්ද කියලා හිතාගෙන හදාගෙන යන්න. මේ තියෙන්නේ ඊයේ කවද්ද කියලා අහන විදිය. මං අද ඉරිදා කියලානේ කියන්නේ.
එතකොට මෙන්න තෝයොයිල් වලින් මම උත්තර දෙනවා ඊයේ සෙන්සුරාදා කියනවා. ඔජෙනන් ඊයේ මුසන් යොයිල් හිස්සෝයෝ ඊයේ මුමන දවසක්ද. ඔජෙ ඊයේ සෙන්සුරාදා තෝයොයිල් ඉස්සෝයෝ හිස්සම් නිදා ඊයේ සෙන්සුරාදා දවසක්. ඒකට අදාළ මෙන්න සතිය දවස් ටික දිනවා බල්ල එක අදාළ එක දාගන්න. ඔජෙනන් මියොචිලිස් සෝයෝ කියන්නේ ඊයේ දවස කීවෙනි දවසක්ද කියලා අහන්නේ. ඔජේ 9 වෙනි මාසේ 24 ඉම්නිදා. ඊයේ මම කලින් කියපුවකට ඊයේ එක තමයි අද කියන තියෙන්නේ. ඔයාගේ ඔයා 6:12 එක්සෑම් එකට යනවා නම් ඔයා ඊයේ විදියට 6:11 මෙතනට දාගන්න. 6:11 කියන විදියට හදාගන්න. එතකොට ඔයාට අහන්න පුළුවන් අද 6:12 ගුවොත් හෙට කවද්ද කියලා අහනවා. නීලන් මුසන් යොයිල් ඊයෝ හෙට කවද්ද? නීලන් මන් කිව්වේ අද ඉරිදා කියලානේ. ඉතින් අද ඉරිදා නම් හෙට සවුන්දනේ. වොර්යොයිල් ඉම්නිදා හෙට සඳුදා වේ. අදාළ වචන දවස මෙතනින් හදලා දාගන්න. නීලන් මියොචිල් ඊයෝ මම දැන් අද 9:25 කියලානේ මම අද දවසේ නිකන් දලවසෙන් හිතලා කිව්වේ. මම අද දවසේ කැලෙන්ඩරේ දවස කවද්ද කියලා බැලුවේ නෑ. 9:25 කියලා නිකන් අද දවසේ දැම්මේ. ඉතින් අද 9:25 නම් හෙට මට 9:26 නේ. ඒක මම 9:26 කියලා දැම්මා. ඔයා එක්සෑම් එක යන්නේ 6:12 නම් ඔයා හෙට 6:13 කියලා මෙතනට හදාගන්න. ඒත් හදාගන්නේ නීලන් 6 වෙනි මාසේ 9 ඉම්නිදා. එහෙම හදාගන්න. ඔගෙන් අහලා තියෙනවා මේක සාමාන්‍යයෙන් අහන කමාරුන්ගෙන් අහලා තිබ්බ අපේ එකෙත් වැඩි ඉතින් අහන්න නැහැ. මේක බලාපොරොත්තු වෙන ලස්සන උත්තරයක්. මේක මෙන්න මේ උත්තරේ දෙනකොට ඔයාට ඇත්තටම යාට සතුටු වෙනවා. ඔයගේ මේ ප්‍රශ්නේ අහුවොත් මේ උත්තරේ දෙන්න කොරියන් කෙනාට මාර සතුටුයි මේ වගේ උත්තර දෙනකොට. හොයාගා නාමයන් තරහ ගියහොත් ඔතොක්කේ හේයෝ කියලා දාන්න එපා. තරහ ගියොත් මම ගහ ගන්නවා බැන ගන්නවා හොඳ වෙන්නේ මම කියනවා කියලා එහෙම කියන්න එපා. මේ අපි ඉතින් තැනට අනුව කපටි වෙන්න ඕනේ පොඩ්ඩක්. මෙයාගේ හිත දිනා ගන්න එපා. ලකුණු පොඩ්ඩක් වැඩිපුර දාලා දෙන්න කියලා වැරදුන තැනක් තියෙනවා. ඒකත් මගහැරලා ලස්සන ලකුණක් දාන්න කියලා මිනිහාගේ හිතට හැදෙන්න අපි ලස්සනට උත්තර දෙන්න ඕනේ. මුරල් වතුර හංචන් මසිමියන් හංචන් එක වීදුරුවක් මසිගෝ බීලා හන් පුතෝ එකේ සිට යොල් කාජි 10 දක්වා සෙම්නිද ගණන් කරනවා. හොයාගා නාමයන් නොතොක්කේ හේයෝ හොයාගා නාමයන් නොතකේ හේයෝ. ඒ කියන්නේ තරහා ගියොත් මොකද කරන්නේ? මුරල් හංචන් මසිගෝ වතුර එක වීදුරුවක් බීලා හන් පුතෝ එකේ සිට යොල් කාජි සෙම්නිදා 10ට ගණන් කරනවා. වතුර වීදුරුවක් බීලා වතුර එක වීදුරුවක් බීලා එකේ සිට 10ට ගණන් කරනවා. සොතරෙසරල් කියන්නේ මානසික ආතතිය පාදාරයොමයන් ඔතොක්කේ ෆුරෝයෝ. ඒ කියන්නේ මානසික ආතතිය ආවොතින් කොහොමද පුරෝයෝ ඒක නැති කරගන්නේ කියලා අහනවා. එතකොට කියන්න ඕනේ අපි මානසික ආතතිය නැති කරගන්න අපි හිතන් ඉන්න විදිය. චෝහනන් මේ තියෙන චෝහනන් කියන්නේ කැමැති අමගල් සින්දුවක් තරම්යන්සෝ අහන ගමන් සතරෙසරල් ෆුම්නිදා කැමැති සින්දුවක් අහන ගමන් මානසික ආතතිය නැති කරගන්නවා. අන්න ඒක තමයි ඒ කට්ටිය බලාපොරොත්තු වෙන උත්තර වගේ ලස්සන උත්තර තමයි යාළුවා බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ දෙනකොට යාළුවට හිතට මාර සතුටුයි. චසිනේ ඒ කියන්නේ තමන්ගේ චම්චොම් ඒ කියන්නේ හොඳ ගතිගුණ තෙහන් පිළිබඳ හෙගි හේ පොසෙයෝ කියන්නේ තමන්ගේ හොඳ ගතිගුණ පිළිබඳ කොමනවද හිතන්නේ ඒ වගේ දෙයක් තමයි අහන්නේ. ඔයාගේ හොඳ ගතිගුණක් මොකක්ද කියලා අහන්නේ. මොන වගේ හොඳ ගතිගුණ බලාපොරොත්තු වෙනවද ඒ වගේ දෙයක් තමයි මෙතන අහන්නේ. සමහර කොරියන් කට්ටියගේ ප්‍රශ්න තියෙනවා. ඒක කියවෙනකොට අපි සිංහල තේරුම ගන්නකොට පොඩ්ඩක් අදහස වෙනස්. හැබැයි ඒක එයා කතා අයාගේ අදහසත් තව දෙයක්. කියන්නේ ළඟින් යන දේවල් තියෙනවා පොඩ්ඩක් හිතලා ගන්න ඕනේ. නම තොවාචුනන් ඒ කියන්නේ අන් අයට තොවාචුනන් උදව් කරන අන් අයට උදව් දෙන්න මා මේ ඉස්සම් නිදා හිතේ තියෙනවා. කියන්නේ ඔයාගේ හොඳ ගතිගුණන් යහන්නේ. නමල් තොවාචුනන් කියන අන් අයට උදව් දෙන මාමි ඉස්සම් නිදා අන් අයට උදව් දෙන්න අදහසක් තියෙනවා කියලා තමයි කියන්නේ.
වා මේ මං මේ කියපු ඒක දැන් මේ අන්න අයට උදව් දෙනවා කියලා කියපුක ඒක කියන්න. ඒක ගැටලුවක් නෑ. ඔයා වෙන වාට වෙන හිතන දෙයක් කියන්න කියලා එකන් ගලපගෙන හොයන්න ඕනේ නෑ. මේ උත්තරේම දෙන්න. ඕන කෙනෙක් ඒක දුන්නට ගැටලුවක් නෑ. එතකොට හිතයි අපේ ලංකාවේ කට්ටිය සෑහෙන හොඳ කට්ටිය කියලා හිතාවි. ලංකාව ගැන දැන් තියෙන ඔය ඇග්‍රීමන්ට් අඩුයි ඒවම කතා කරන්නේ කට්ටිය කම්පැනි මාරු කරලා ප්‍රශ්න දාගෙන ඕවත් එක්කනේ. දැන් එතකොට හිතයි දැන් ගුරුවරු පන්ති වලින් සාමාන්‍යයෙන් ළමයිට උගන්වලා තියෙන්නේ හොඳ දේවල් කියලා එයාලට හිතේවි. පොඩ්ඩක් එයාලට හිතට දැනෙන්න දෙන්න ඕනේ හැමදේම. ඒකින්ද මේකම දෙන්න. නම තෝආචුනන් මාමි ඉස්සම් නිදා කියලා. එතකොට දන්නවන්න අයට උදව් කරන්න හිත අදහසක් තියෙනවා කියලා. ඒක හොඳයි. මේක බලන්නකෝ. චසිනේ ටන්චොමි කියන්නේ වාගේ කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. නරක කියන්නේ වාගේ දැන් අරකේ හොඳ දෙයක් වුණා මේ කියන්නේ නරක දෙයක්. හරිද? තේයන් හේගියේ පොසික කියන්නේ වාගේ හොඳ ගති ගුණක් නෙමෙයි. නරක ගති ගුණක් අහන්නේ. කියන්නේ අපාවචාරපත් වෙන වගේ ගති ගුණ. තරන් කියන්නේ වෙනත් තරන් සරම්දරල් කියන බලන්න වෙනත් පුද්ගලයන් සිබ්ගේ පහසුවෙන් මිත්සම් නිදාන්න බලන්න. ඔයාගේ අයහපත් ගතිගුණක් තමයි අහන්නේ. අනිත් මිනිස්සු ටක් ගාලා පහසුවෙන් විශ්වාස කරනවා. අන්න ඒක ඔයාගේ අයහපත් ගතිගුණක්. අන්න ඒක තමයි මේක දෙන උත්තර. ඒ උත්තර දෙන්න මේව ලස්සනයි. හොයසයි ඉරිමානාමයොන් ඔත්තොක්කේ හේෝ ආයතනයේ වැඩ වැඩි වුණහොත් මොකද කරන්න කියලා. මොකද්ද කියන්නේ උත්තර? මොකද්ද කියන්නේ අපි ආයතන වැඩි වුණොත් මට කරන්න දෙයක් නැහැ මට පුළුවන් ටික කළා මං බලන් ඉන්නවා. එහෙමද? නෑ එහෙම කියන්න එපා. ලස්සන උත්තරයක් දෙන්න ඕනේ. සිකිනනන් තෙරෝ. සිකිනනන් තෙරෝ කියන්නේ අපිට බොසා පවනන ආකාරයට මාහට පැවරු ආකාරයට පල්ලි ඉක්මනින් හගෙස්සම් නිදා කරන්නම් පැවරු ආකාරයට ඉක්මනින් කරන්නම්. දැක්කද? ආයතන වැඩ වැඩි වුණොත් මොකද කරන්න කියලා වුණේ? මට බොසා හරි කවුරු හරිනේ කවුරුේ මට පවරපු ආකාරයට ඉක්මනට කරන්නම් කියලා උත්තරේ දුන්නා. ඔක ඕනනම් තව කියන්නම් පුළුවන් ඉතින්. වැඩ වැඩි වුණොත් කියලා තව දිගට හදලා වාක්‍ය කියන්න පුළුවන් කමක් නැහැ. කෙටියෙන් දෙන්න. ලස්සනයි මේකත් ලස්සනයි. හොයසා ඒසෝ කියන්නේ ආයතනයේදී ඉරල් හදාගා වැඩ කරන ගමන් අතරතුරදී සගෝ නාමයොන් කියන්නේ අනතුරක් වුණහොත් ඔතොකේ හේෝ හේසා ඒසෝ ඉරල් හදාගා සගෝ නාමයොන් ඔතොකේ හේෝ ආයතනයේ වැඩ කරන ගමන් අනතුරක් වුණොත් මොකද කරන්න කියලා අහනවා. කන් කියන්නේ විශාල අධික සෝරි ශබ්දය සොරිරෝ අධික ශබ්දයෙන් විශාල ශබ්දයෙන් තරන් සරමල් අනිත් පුද්ගලයන්ට පුර ගෙස්සම් නිදා කෑ ගහන්නම් කියලා තමයි කියන්නේ. පුරද කියන්නේ ආමන්ත්‍රණය කරනවා. අපි මේ වගේ වෙලාවක ඉතින් කාටවත් ආමන්ත්‍රණය කර ඉන්නේ නැහනේ. ඇත්ත කතාව. පුර ගෙස්සම් නිදා කියලා වචනෙන් තේරුම ආවට කෑ ගහනවා කියලා ඔයා ඔළුවට දාගන්න. විශාල ශබ්දයෙන් අනිත් පුද්ගලයාට කෑ ගහනවා. ඔන්න ඕකයි කියන්නේ. කන්සරිඩෝ තරන් සරමල් පුර ගෙස්සම් නිදා. පියන් ඊළඟ ප්‍රශ්නෙට. මේක මතක තියාගන්න කොරියන් වල සමහර දේවල් අපිට කියනකොට අපි නිකන් අර ලස්සනට කිව්වට ඒකේ තේරුම අපිට තේරෙන භාෂාවෙන් තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි වැඩේ කරන්න ලේසි. නැත්තම් ඒකේ තියෙන විදිහටම තේරුම් ගන්න ගියොත් අමාරු වෙනවා. ඒක අපිට තේරෙන දෙයකින් අපි ඔලුවට දාගන්න ඕන දෙයක් එහෙමනේ. අපි වෙන මොනවා හරි දෙයක් වුණත් එහෙමයි අපිට නොතේරෙන දේවල් නොතේරෙන භාෂාවෙන් දාගන්නවට වැඩිය අපිට තේරුම් ගන්න අවශ්‍ය දෙයක් අපිට තේරෙන විදියකට අපි හිතලා ඒක ඔලුවට දාගන්න ඕනේ. ඒක තමයි මෙතන මේ පුර ගෙස්සම් නිදා කියන එකට කෑ ගහනවා කියලා හිතා ගන්නකො. කන්සරිරෝ තරන් සරමල් පුර ගෙස්සම් නිදා. ප්‍රශ්නයක් වෙච්චලාට අනිත් පුද්ගලයාට හයියෙන් කෑ ගහලා කියනවා. ආමන්ත්‍රණය කරනවා, කියනවා, පවසනවා, දැනුවත් කරනවා. ඕන එකක් දාගන්න. ඕක එතනට අදාළව මේක ආමන්ත්‍රණය කරනවා කියලා හිතන්න ගියොත් අමාරු වෙනවා. ඒකින්ද සරල දේ ඔලුවට දාගන්න. තමන්ට තේරෙන විදිය දාගන්න. ඊළඟ ප්‍රශ්නේ. චික්දං තෝංග්‍රල් දල්වා අනිවාර්යෙන් මේක සාහන්න පුළුවන්ම ප්‍රශ්නයක්. හොඳද? මොකද එහි තියෙන ප්‍රශ්න තමයි එක එක්කෙනා කිසි සමගයක් නැති වුණාම රණ්ඩු කතන්දර ගොඩයිනේ. ඒකින්ද ඒ කට්ටිය අහනවා සමසේවකයන් එක්ක කොහොමද ඔයා එදිනෙදා ජීවිතය ගත කරන්නේ? ඒ වගේ සමනෙන් ඒ වගේ ප්‍රශ්නයක් අහනවා අනිවාර්යෙන්. චික්දං තෝංග්‍රල් දල්වා ඒ කියන්නේ සම වැඩපළ සමසේවකයන් හා
ඔතොක්කේ කොහොම චිනය කොහොමද ගත කරන්නේ ජීවත් වෙන්නේ. සොරෝ එකිනෙකා තොවා චුමියන්සෝ එකිනෙකාට උදව් කරමින් චල් කොබ්ගේ කියන්නේ සතුටින් කියන්නේ විනෝදාත්ම චල් කොබ්ගේ සතුටින් චීනේ ගෙස්සම් නිදා ගත කරන්නම් එකිනෙකාට උදව් කරමින් සතුටින් ගත කරන්නම් කියලා තමයි කියන්නේ. එහෙම වෙන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට අපි මෙතන අදාළ අපිට ස්කිල් එකනේ ගොඩ දාගන්න ඕනේ මොකක් හරි ගේමක් ගහලා. අපි ඉතින් ඒ වෙලට බොරුවක් හරි දාලා කොරියන් කෙනාගේ හිත සතුරු වෙන විදිහේ උත්තරයක් හදලා දෙන්න ඕනේ. අන්න ඒක නිසා තමයි මේ වගේ උත්තර ටිකන් ලස්සන අපිට මේ චිත්‍ර කතාවල පේනවා වගේ ලස්සන උත්තර අපි මේවට දෙන්නේ. අන්න ඒකයි. ඒකින්ද ඇත්තම නෙමෙයි බොරුවක් කියලා හරි කමන්නා වැඩේ ගොඩ දාගන්න බලන්න. ඊළඟට තියෙනවා ඉරල් හදාගා වැඩ කරන අතරතුරේ සිල්සු හමයන්. සිල්සු කියන්නේ මොනවද? අත්තරදි. සිල්සු හමයන් අත්තරද්දක් වුණහොත් ඔතොක්කේ කොහොම හේයෝ. ඔතොක්කේ හේයෝ කොහොමද කරන්නේ? වැඩ කරන අතරතුරේ අත්තරද්දක් වුණොත් මොකද කරන්නේ? ටක් ගාලා සද්ද නැතුව ඔන්න කෑල්ල විසික් කරලා දාලා පේන්නේ නැතිව ඉන්නවා. එහෙමද? නෑ. එහෙම කරන්න එපා. එතකොට ඔයාගේ වැරද්ද හැදෙන්නේ නෑනේ. එතකොට එතන අඩුපාඩුවක් ස්ට්‍රොක් එකේ එනකොට ඒකට උත්තර හොයන්නයි කතන්දර කරේ. එච්චර දෙයක් නැහැ. අත්තරද්දක් වුණා තමන්ගේ වරද පිළිගත්තා. ඒක තමයි වෙන්න ඕනේ. සංසාගේ කියන්නේ ආයතන ඉහළ නිලධාරීන්. කියන්නේ සජන්නිම්ම නෙමෙයි. සජන්නිම්මේගේ කියලා නම් කෙලින්ම කියනෝ නෑ. සංසාගය කියන්නේ ආයතනයේ සජන්නින්ගෙන් පස්සේ ආයතනයේ බහලව ඉන්නවා නිලධාරී. ඒ වගේ කට්ටිය තමයි ඒ කියන්නේ පංජන්නිම්, පුජන්නිම්, කොන්ජන්නිම් එක කට්ටිය ඉන්නවනේ මේ වගේ ඉහළ නිලධාරීන්. ඒ කියන්නේ ඔක්කොම පොදුවේ හදන්නවා සංසා කියලා. සංසාගේ ඉහළ නිලධාරීන්ට පුයෝ තරිගෝ කියන්නේ පෙන්නලා දීලා තාමේ නැවත සිල්සු අන්හදරෝක් නැවත අත්තරද්දක් නොවන්නට නොරොක් හගෙස්සම් නිදා. ඒ කියන්නේ උනන්දු වෙලා වැඩ කරන්නල්ලු. කියන්නේ සංසගේ ඉහළ නිලධාරීන්ට පෙන්නලා දීලා මගෙන් අත්තරදක් වුණා කියලා ඉහළ නිලධාරීන්ට පෙන්නලා දීලා තාමේ නැවත සිල්සු අන්හදරෝක් නැවත අත්තරදීමක් නොවන්නට නොරොක් හගෙස්සම් නිදා. උනන්දු වෙලා මහන්සියෙන් වැඩ කරන්නම් කියලා තමයි කියන්නේ. චගොබල් හදාගා වැඩ කරන අතර ගමන් පුලයාම්පුම් කියන්නේ දෝෂ සහිත භාණ්ඩ. පුලයාම්පුම් නාමයොන්. ඒ කියන්නේ ඔය නදා කියන්නේ එක ව්‍යාකරණයක් ඉතින් දැන් ඕනේ නැහැ. පුලයාම්පුමි නදා කියන්නේ ඉබේටම දෝෂ සහිත භාණ්ඩයක් එනවා. අපි හිතලා කරන දෙයක් නෙමෙයි. පුලයාම්පුමි නාමයොන් දෝෂ සහිත භාණ්ඩයක් ආවොතින් ඔත්තොක්කේ හේයෝ මොකද්ද කරන්නේ? චගොබල් හදාගා පුලයාම්පුමල් නාමයොන් ඔත්තොක්කේ හේයෝ වැඩ කරන අතරතුරේ දෝෂ සහිත භාණ්ඩයක් ආවොතින් ඔත්තොක්කේ හේයෝ මොකද කරන්නේ? ඒකට කියන්න තියෙන්නේ කීගෙරල් සෙව්ගෝ මැෂින් එක නවත්තලා සංසාගේ ඉහළ නිලධාරීන්ට පෝයෝ තරිල් ගෙත්සම් නිදා. කීගෙරල් සෙව්ගෝ සංසාගේ පෝයෝ තරි ගෙස්සම් නිදා. ඒ කියන්නේ මැෂින් එක නවත්තලා ඉහළ නිලධාරීන්ට ඒ වැරදුණු පුලයාම්පුම් එක තරි ගෙස්සම් නිදා පෙන්වලා දෙන්නම්. කියන්නේ වරදක් වුණොත් කියන්නේ ඔයාගේ වරදකුත් නෙමෙයි. ඒක ඉබේටම පුලයාම්පුමි දෝෂයිත භාණ්ඩයක් වෙන කෙනෙක් යටින් ආපුවක් හරි ඔයාට චෙක් වෙනවා. ඔයා වැඩ කරන්න තියෙන්නේ ඒ ඔයා වැඩ කර ඉන්න වෙලාවේ ඒක නවත්තලා මේ සංසා ඉහළ නිලධාරීන්ට ගෙන්නලා මෙන්න මේක මෙහෙම දෙයක් කියලා පෙන්වලා දෙන්න. ඔන්නෝක තමයි මේ කියන්නේ කිගෙරල් සෙව්ගෝ සංසාගේ පුයෝ තරිල් ගෙස්සම් නිදා. දැක්කද? ලස්සනට උත්තරේ දුන්නා. අපේ ලංකාවේ කරා වගේ ප්‍රශ්න මොකක් හරි කැරිච්ච කැලලක්වත් ආයෙක පේන්නේ නැහැ නේ කියලා යටට ඔබලා හොඳින් උඩ ටික උඩට දාලා යවන්න එපා. ඔයාගේ කම්පැනි වල තමයි වැඩ අඩු වුණොත් ඔයාට පඩි අඩු වෙන්නේ. ඒකින්ද ඒක දැම්ම තියලා හදා ගන්න ඕන දෙයක්. මෙන්න තියෙන ලස්සනම ප්‍රශ්නයක්. මේක මේ විදිහටම කරනවා නම් සුපිරියි. චොත් කියන්නේ පළමු චොත්වල්ගබල් පළමු පඩිය පාදමයොන් ලැබුණහම ඔතොකේ හේයෝ. චොත්වල්ගබල් පදමයොන් ඔතොකේ හේයෝ පළමු පඩිය ලැබුණහම ඔතොකේ හේයෝ මොකද කරන්නේ? මොකක්ද ඔයා කරන්න හිතන් ඉන්නේ? මම නම් ඉතින් මෙහෙම දෙයක් හිතන් ඉන්නවා. මීට වැඩිය දේවලුත් තියෙනවා. හැබැයි ඔක්කොම එතන කියන්න බෑ. අපි සාමාන්‍යයෙන් කෙනෙක්
හිතට දැනෙන උත්තරයක් දෙන්න ඕන විදිහට මේක හදලා තියෙනවා. මේ දේ අනිවාර්යයෙන්ම කරන්න හිතන දෙයක්, මම බලාපොරොත්තු වෙන දෙයක්. ඒත් එක්කම තව දේවලුත් තියෙනවා. ප්‍රධාන වශයෙන් තියෙන දෙයක් තමයි මම මගේ උත්තරේට දාලා තියෙන්නේ. ඔයත් ඔයාගේ උත්තරේට මේකම දාන්න මම නම් කියන්නේ. කවුරු කාගෙත් හිතේ තියෙන දෙයක් තමයි මේක. පොදු පළවෙනිම දේ කාගෙත් හිතේ තියෙන මෙන්න මේ දේ. ඊට අමතරව පොඩි දේවල් තව ඔකට එකතු වෙනවා. අපි ප්‍රධාන වශයෙන් කාගෙත් හිතේ තියෙන පොදු ලස්සන වැදගත් උත්තරේ තමයි මම අරගෙන තියෙන්නේ. පුමෝනිම්කේ දෙමාපියන් හට තොනල් පොනෙගෝ පළවෙනි පඩියෙන් දෙකයන් පළවෙනි පඩියෙන් මොකද කරන්නේ කියලානේ. පළවෙනි පඩියට ලැබුණා මොකද කරන්නේ? ඒකට ඔන්න කියනවා පුමෝනිම්කේ තොනල් පොනෙගෝ දෙමාපියන්ට මුදල් යවලා චෝජුගල් කියන්නේ ඉතිරි කරන් චෝජුක් හදා කියන්නේ ඉතිරි කරනවා. චෝජුගල් සිචක් හගෙස්සම්නිදා ඉතිරි කරන්න ආරම්භ කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. දැක්කද? පළවෙනි පඩිය ගත්තම දෙමාපියන්ට සල්ලි යවනවා. ඊට පස්සේ ඉතිරි කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. කියන්නේ පළවෙනි පඩිය යවල එතනින් එහාට දිගටම ඉතුරු කරනවා කියන එක නෙමෙයි. හැම පඩියෙම අම්මට තාත්තට අනිවාර්යෙන් කීයක් හරි පොඩි ගාණක් පුළුවන් ගාණක් දාන්න ඕනේ. එයාලා ඒ දේ කරපු නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. අනිවාර්යෙන් අද මේ ගමන එනකන් අපිට පස්සෙන් හිටිය යාලා අනිවාර්යෙන් මේ දේවල් පුරුදු වෙන්න ඕනේ දේවල්. ඒ දේවල් කරන ගමන් මම චෝජුක් හගිස්සම් ඉතිරි ගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මමත් කන්න ඕනේ, බොන්න ඕනේ, විනෝදෙන්න ඕනේ, ආතල්ලෙන්න දාන්න ඕනේ. මගෙත් ආස කරන දේවල් කරන්න ඕනේ. ඒ වගේම මතක තියාගෙන අනිවාර්යෙන් පඩියෙන් 100ට යම් ප්‍රීසි ප්‍රමාණයක් කොටසක් ඉතිරි කරන්නත් ඕනේ. ඒත් එක්කම යාළුවනේ මම පාඩම් කරෙත් මගේ ස්කිල් එකට මේ PDF එක මේ විදියට මීට අමතරව මේ PDF එකේ සම්පූර්ණ ප්‍රධාන අහන්න පුළුවන් ප්‍රධාන පොදු කරුණු ඔක්කොම තියෙනවා. තව මේකට එකතු වෙන්න ඕනේ දේවල් තියෙනවා නම් මම ඒව බලලා මම පාඩම් කරලා තව මීට එහා තව පාඩම් කරපු දේවලුත් තියෙනවා. මම තව වීඩියෝ දාන්නම් විධාන ප්‍රශ්න ටික කොහොමද කරන්නේ කියලා. මම ඒකෙත් ප්‍රධාන අනිවාර්යෙන් එන ටික ප්‍රධාන ටික මම දාන්නම් ඊළඟ වීඩියෝස් වලින්. එතකොට ඔයාලට චගිසොගියක් මම හදලා දාන්නම්.